Right. Good evening ළමයි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි ඔන්ලයින් ක්ලාස් එක 2027 ඉන්ජිනියරින් ටෙක්නොලොජි ක්ලාස් එකේ දෙවෙනි දවස. ඇත්තටම හරියටම උගන්වන්න ගන්න පළවෙනි දවස. එතන ගිය සතියේ අපි ආරම්භයක් ගත්ත 2027 අවුරුද්දේ භාග්‍ය ලියන ළමයින්ට ටෙක්නොලොජි නැත්නම් තාක්ෂණ වේදේ විෂය ධාරාව ඇයි තෝරා ගන්න ඕනේ? ඒක තෝරා ගත්තාම තියෙන බෙනිෆිට්ස් මොනවද? ඊට පස්සේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂයට අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා සිලබස් එක. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණ වේදයට අදාළව ඒ පාඩම් ටික පෙළ ගැහිලා ගිහිල්ලා පේපර් එක අවසානයේ හැදෙන්නේ කොහොමද? හරි. ඊට පස්සේ විශේෂයෙන් කතා කරා අපි අපේ මේ අවුරුදු දෙකක් ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යනකොට මොනවද අපි ඔයගලන්ට කරන්න ඉන්නේ කියන එක. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම කියන කෙටි පාඩමේ පළවෙනි පාඩම විදිහට ඒ කර්මාන්ත කොටස හැර ඊට ටික අපි කතා කරා. පැහැදිලි? ඒකේ කර්මාන්ත කොටස කියලා තව කොටසක් තියෙන අපි ඒක පැහැදිලිව කළමනාකරණය ව්‍යවසායකත්ව කළමනාකරණය කියන පාඩමෙන්ද ඔයගොල්ලන්ට කතා කරනවා. ඒ වගේම පාඩම් කරන්න පටන් ගන්න කොහොමද කියන එකත් කතා කරා. මුලින්ම වැඩ පටන් ගන්නකොට මොනවද අපි කරන්න ඕනි කියලා කතා කරා. මූලිකවම ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද කියන එකත් කතා කරලා තියෙනවා. පැහැදිලි? රයිට්. ඒ වගේම ඔයගොල්ලන්ට මම හිතන්නේ ක්ලාස් එක කරපු දවසේ පවදාම සාමාන්‍ය Zoom එක හරහා ඩවුන්ලෝඩ් කරපු නැත්නම් Zoom එක හරහා තියෙන ලින්ක් එක ඔයගොල්ලන්ට දුන්නා. නමුත් ඉතින් අපි අර data ප්‍රශ්න තියෙන නිසා සාමාන්‍ය YouTube වලට අදාළව බලන්න ලේසි නිසා ඔයගොල්ලන්ට ඊට පස්සේ මම හිතන්නේ මම YouTube එක හරහා ලින්ක් එකත් ඔයගොල්ලන්ට දුන්නා. ගිහලා බලන්න channel එක through බලනකොට පොඩි subscribe එකකුත් දෙන්න channel එකට. කොහොමද සියලු videos අපි ඔයගොල්ලන්ට බලන්න දෙනවා. හැබැයි මම පැහැදිලිව සාමාන්‍යයෙන් කියනවා පුළුවන් තරම් අපි පන්තියට සහභාගී වීම කරගන්න කියලා. හරි. පැය දෙකක රෙකෝඩ් එකක් පැය දෙකක පන්තියක් නිසා අපිට බොහෝ දේවල් කතා කර ඉන්නේ නැහැ. නමුත් මම මුලදී පුළුවන් තරම් ඔයගොල්ලන්ට මං ඉස්සරහා තියෙන කැමරාවක් වුණත් කැමරාවට පිටිපස්ස ඔයගොල්ලෝ හිටියා වුණත් ඔයගොල්ලෝ හිතන මිනිස්සු බවට පත් කරගෙන උගන්නගෙන යන්න ඕනේ. නැතුව සියල්ලම මම කියවන යන පුද්ගලයෙක් වුණොත් ඒක ET වගේ විෂයක සක්සස්ෆුල් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා මූලිකවම ටිකක් අර මේක ඉස්සරහා ඉඳලා මම සමහර විට මේක කොහොමද වෙන්නේ කියලා අහන ප්‍රශ්න වලට පොඩි පිළිතුරක් තනියෙන් අරගෙන පන්තියකදී නම් අපි ඒක නිකන් අර නැගිටලා ගන්න ලීලාවෙන් ප්‍රශ්නයක් අහපුවාම පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවනේ. එහෙම නැත්නම් සියලුම දේවල් ටික අහගෙන ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙන නිසා අය නැවතත් කියනවා පුළුවන් තරම් ලයිව් වෙලාවේ පන්තියට සහභාගීව කරගන්න කියන එක. හරි. කොහොමත් මගේ මේ උත්සාහය 2027 ඉවර වෙනකොට සමස්ත ET වලට අදාළම සම්පූර්ණ රෙකෝඩින් ටිකක් YouTube එක තුළ ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන එක. ඒක තුළ ප්‍රැක්ටිකල් වීඩියෝස් බර ගානක් තියෙවි. දැන් මම තියෙන වීඩියෝ ක්‍රමානුකූලව ඒක අප්ලෝඩ් කරනවා. අපි උදාහරණ ගත්තොත් අපි එන්ජිමක් ගලවන එකේ වීඩියෝ එකක් අපි වෙනම කතා කරනවා. ඊට පස්සේ කෝලින් පාඩමට ආවහම කොහොමද අපි කෝලින් සිස්ටම් එකක් ඇනලයිස් කරන්න කියන එක, බොයිල් කරපු එන්ජිමක් කොහොමද අපි කවරින් කරන්නේ, එහෙම නැත්නම් යාව රිකවර් කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. ඊට අමතරව වාහනයක කොටස් ටික අපි කොහොමද තියන්නේ, දැන් අපි දැනට කරලා තියෙන වීඩියෝස් වලත් ඒව තියෙනවා. ඉදිරියේදී ඒ පාඩම් වලට ආවහම මම සාමාන්‍යයෙන් ක්ලාස් එකේදී නම් ෆිසිකල් පන්තියේදී නම් තාපක් දෙකක් ගිහිල්ලා ඒ කාර් එක පෙන්නලා ඒක ස්ටාර්ට් කරන විදිය කියලා වාහනයක අවශ්‍යතාවය පැහැදිලි කරලා ඒක කතා කරනවා. බොහෝ විට අපි ලබන සති දිහාට ඔටෝමොබයිල් පාඩම පටන් ගන්න ඉඩ තියෙනවා. කෙසේ හෝ අවුරුදු දෙකක් සෑම සෙන්සුරාදාකම හවස 7-9 ක්ලාස් එක ඔයගොල්ලන්ට යනවා. ඒ අතරතුර වෙනම වීඩියෝ කත කරපු දේවල් දෙකකුත් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් පාඩම් එනකොට ලැබෙවි. පැහැදිලි? රයිට්. අපි අද
අපේ දෙවන පාඩම් කොටස පටන් ගන්නවා. හැබැයි මෙයාව පටන් ගන්නත් අපිට ඉංජිනියරින් කියන්නේ මොකක්ද ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියලා මතක් කරගෙන ඉන්න වෙනවා. ඒ හරහා මේ ඉංජිනියරින් ටෙක්නොලොජි කරනකොට අපිට ඕන වෙන කන්සෙප්ට් එකක් තමයි මේ මැනීම කියන එක. හරි, ඒ යටතේ ඒකක සහ මිනුම් කියන පාඩමක් අපිට මේ කතා කරගෙන යන්නේ. මනිනවා කියන අර්ථය. ඇයි මනින්නේ, මොකද්ද ඒකක කියන්නේ, මොකද්ද මිනුමක් කියලා කියන්නේ? හරි, ඒ මිනුම් ගන්නෙ මොන වාගේද? ඒ වගේම මිනුම් ගන්නෙ මොන උපකරණ වලින්ද කියන එක අදාළ කතා කරලා ප්‍රධානම මිනුම් ගැනීමේ ක්‍රමවේදයක් ටයිප් එකක් එක් කොටසක් තමයි අපි දුර සම්බන්ධ මිනුම් ගැනීම. හරි, එන්නේ එයාව ටිකක් වැඩිපුර කතා කරලා පාඩම් කොටස ඉවර කරනවා. මූලිකව ළමයි සාමාන්‍යයෙන් මේක එන්නේ MCQ ප්‍රශ්න දෙකක් තුනක් විතර අපිට සිලබස් එකේ බලා ගන්න පුළුවන් පේපර් එක තුල මේ පාඩමට අදාළව. ඒ වගේම රචනා පේපර් එකේ ස්ට්‍රක්චර් අදාළව management and others කියලා ප්‍රශ්නයක් එනවා අපේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට. ඒකේ කොටස් කිහිපයක් මේ පාඩමෙන් ඇහෙනවා. හැබැයි ප්‍රායෝගිකව මොන ඉංජිනියරින් වර්ක් එක කරන්න ගියත් අර විභාගෙට අහන දේවල් වලට වඩා මිනුම් ගැනීම සම්බන්ධයෙන් සහ මේ අදාළ කන්සෙප්ට් එක සම්බන්ධයෙන් හොඳ අදහසක් තියෙන්න ඕන. ඒකයි මම මේක මුලට දාන්නේ ඔයගොල්ලන්ට. ඔටෝමොබයිල් කරන්න ගියත්, සිවිල් කරන්න ගියත්, ප්‍රොඩක්ෂන් කරන්න ගියත් ඒකක මිනුම් පාඩම අපිට ඕනි වෙනවා. මොකටද මේ ඒකක මිනුම් කියන එකත් එක්ක මේ කතා කරගෙන යන්න හදන්නේ. රයිට්? වැඩි ලෑස්තිනේ? හරි. මූලිකවම දැන් ඕගොල්ලෝ ඉස්සරහා තියෙන මේ බෝඩ් එක, ස්මාර්ට් බෝඩ් එක නිකමට වයිට් බෝඩ් එකක් කියලා හිතන්නකෝ. හරි. එතකොට මේ වයිට් බෝඩ් එක හැදුනේ කොහොමද? මේ ලෝකෙට මේ වයිට් බෝඩ් එක කියන එක නිර්මාණය වුණේ කොහොමද? අපි එදා කියපු විදිහට අවශ්‍යතාවයක් මිනිස්සෙකුට ආවොත් ඒකේ සපුරා ගැනීමනේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ සපුරාගත යුතු තත්ත්වයක්නේ. හැබැයි ඒකෙම පොඩි පොඩි වෙනස්කම් වලට අපි කියන උවමනාම් කියලා. මතක තියද අපි කතා කරා. එහෙනම් මේ අවශ්‍යතා උවමනාම් සපුරා ගන්න මිනිස්සු හදනකොට අවශ්‍යතාවක් උවමනාවක් සපුරා ගන්න හදන ප්‍රතිඵලය නැත්නම් ඒ අවශ්‍යතාව උවමනාව සපුරා ගන්නට යනකොට කොහොමද මේ අවශ්‍යතාවය සපුරා ගන්න කියන එකේ අවසන් ප්‍රතිඵලය නිෂ්පාදනයක් කියලා කිව්වම මතක ඇති. මේක තව ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි පාඩමේ තව දුරටත් වැඩිදුරටත් අපි කතා කරමු. මම කියාගෙන ආවේ ඉංජිනියරින් කියන්නේ එහෙනම් අවශ්‍යතා සහ වමනා සපුරා ගන්න ඇතිවන ගැටලු විසඳලා අවසානයේ හදන නිර්මාණයට නැත්නම් යමක් හදනවට අපි කිව්ව ඉංජිනියරින් කියලා. හැබැයි ඒක හැදෙනකොට දැන් අද තීරේ යමක් හැදෙන්න කොච්චර දේවල් ටිකක් එක පැත්තකින් විතරක් කරන්න ඕනේද කියන එක. එතකොට මෙන්න මේ යමක් හදනවට ඉංජිනියරින් කිව්වා, ඒක හැදෙන ක්‍රියාවලියට අපි ටෙක්නොලොජි කියලා කිව්වා. පැහැදිලි? උදාහරණයක් සරලව ගත්තොත් අවශ්‍යතාවයක් එනවා, පැහැදිලි? ඉඳ ගන්න ඕනේ. උවමනාවක් ඒ අතරතුර තියෙනවා, ඉඳ ගැනීමෙම වෙනස් වීම හේතු වෙල ඉඳ ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් දැන් අවශ්‍යතාවයේ මූලිකවම සපුරන්න ඕන තත්ත්වයේ ඉඳ ගැනීම, උවමනාවක් තියෙනවා, උවමනාවන් ගොඩක් ඉඳ ගැනීමේ තියෙන්න පුළුවන්. සෑල්ලුවෙන් ඉඳ ගැනීම කියත හැකි, හේතු වල ඉඳ ගන්න එක කියලා කියත හැකි, ඉඳගෙන කැරකෙන එක කියත හැකි, ඉඳගෙන ගමන් කරන එක කියත හැකි, ඉඳගෙන හාන්සල් නිදා ගන්න එක කියත හැකි. ඒවා ඉඳ ගැනීමේ චූටි වෙනස්කම්නේ අපි ඒවට කියන උවමනා. එහෙනම් මගේ අවශ්‍යතාවයේ ඉඳ ගැනීම හේතු වෙලා ඉඳ ගන්නවා කියන උවමනාව මට තියෙනවා. එහෙනම් මම මේක කොහොමද විසඳන්නේ? මට එනවා ගැටලුවක්. එහෙනම් මම කල්පනා කරලා යම් දේවල් ගොඩක් කරලා
හරි ප්ලෑන් කරලා ද්‍රව්‍ය හොයාගෙන හරි ඊට පස්සේ ඒක සැලසුම් පුළුවන් තරම් ඇඳලා හරි ඊට පස්සේ මේකට අදාළව කොස්ටිං කරලා ඒ කියන්නේ ගණනය කිරීම කරලා මිල ගණන් මේ කතා කරලා කොහොම කළා අන්තිමට ෆිනිෂ් එකලස් කරලා ෆිනිෂ් කළා මම ගන්නවා ඇඳි පුටුව කියන නිෂ්පාදනය. එහෙනම් එයා ඉංජිනේරින් නිෂ්පාදනයක් විදිහට ආවි අන්න අර අවශ්‍යතා සහ වමනා සපුරා ගන්නට ඇතිවන ගැටලු විසඳීමේ ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් මම මේ හදපු පුටුව ඉංජිනේරින් නිෂ්පාදනයක් නැත්නම් ඉංජිනේරින් වර්ක් එකක් නැත්නම් යමක් හදීම හෙවත් ඉංජිනේරින් වර්ක් එකක්. හැබැයි මම මේ පුටුව හදන්න භාවිතා කරන ක්‍රමවේද සියල්ලම නැත්නම් භාවිතා කරන සියලුම ප්‍රොසෙස් එක ක්‍රියාවලියට මම කියනවා ටෙක්නොලොජි කියලා. පැහැදිලි මට ඕන්නේ මම දැන් අද දවසේ පාඩමක් පටන් ගන්නෙ එහෙම අවශ්‍යතාවකට වමනාවකට හදපු ඉංජිනේරින් ප්‍රොඩක්ෂන් එකක් නැත්නම් ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රතිඵලයක් එක්ක තමයි ඔයගොල්ලොත් එක්ක පාඩම පටන් ගන්නේ. එතකොට මේ ඉංජිනේරු තාක්ෂණ වේද ක්‍රියාවලිය තුළ මේ ඉගෙන ගන්න පාඩම කොච්චර ඕනි වේද කියලා හිතේ. පැහැදිලි? රයිට්. කලබල වෙන්න එපා හොඳට අහගන්නකො. එහෙනම් සරලව කියනවා යමක් හදනවට ඉංජිනේරින් හදන ක්‍රියාවලියට ටෙක්නොලොජි. යම් දේවල් හදන ක්‍රියාවලිය ඉගෙන ගන්න එක ඉංජිනේරින් ටෙක්නොලොජි. ඔයගොල්ලන් මේ පිටිපස්සේ තියෙන වයිට් බෝඩ් එකක් කියලා හිතන්නකො. ඉස්කෝලේ නම් වයිට් බෝඩ් එකක් තියෙනවනේ. ක්ලාස් වලත් සාමාන්‍ය වයිට් බෝඩ් එකක් තියෙනවනේ. හරි නැත්නම් මේ ස්මාර්ට් බෝඩ් එක කියලා හිතන්නකො. පැහැදිලි? මේකේ ගොඩක් අභ්‍යන්තරේ හිතන්න නැතුව හිතුවොත් මට එහෙනම් ස්මාර්ට් බෝඩ් එක මට හැදිලා තියෙන අවශ්‍යතාවයකට ඔයගොල්ලෝ උගන්වන්න වමනාවෙන් තමයි මට ඕන විදිහට ලියලා අයින් කරන්න පුළුවන් ස්ටෝරේජ් කරන්න පුළුවන් ලොකු වමනාවන් ගොඩක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් නැත්නම් ඒ වමනාවන් සහ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ස්මාර්ට් බෝඩ් එක කියන හයි ටෙක්නොලොජි බෝඩ් එක හැදිලා තියෙනවා. හරි මේකේ තව වමනාවන් තමයි නිකන් ලියලා මකන්න පුළුවන් වෙන වයිට් බෝඩ් බ්ලැක් බෝඩ් කොහොම ඇවිල්ලා අද වෙනකොට ස්මාර්ට් බෝඩ් එක කියන එකට ඇවිල්ලා තියෙනවා මීටත් වඩා කොහේ හරි ගිහලා නිකන් හිස් අවකාශයේ ලා ගන්න පුළුවන් බෝඩ් මට්ටමට ඇවිල්ලා නේද වෙනකොට තියෙන්නේ යුගය. හරියට. මම ඔයාලට කියනවා මෙන්න මේ බෝඩ් එක හඳුනා ගන්න මම මේක වචනයකට එන්න හදන්නේ හොඳට ක්ලියර් කරගන්න. පැටි කරලා අන්තිමට හරියට අපව ගමු. මෙයා ගැන වාක්‍ය කිහිපයක් කියන්න. මෙයාගේ විස්තර ගැන. නිකන් හිතන්න ඔතන ඉඳන්. හරි. ඔතන ඉන්න වාක්‍ය 3-4ක් කියන්න පුළුවන් ගන්න මෙයා ගැන. පළමුවෙන් කියත හැකි නම. මෙයා ස්මාර්ට් බෝඩ් එකක් හරියට සිංහල නම් නැති ඒ ගමන්නේ ස්මාර්ට් බෝඩ් එකක්. පැහැදිලි? භාවිතා කරන්නේ ඔය කියන විදිහට ලියන්න උගන්වන්නට හරි. හදලා තියෙන මැටීරියල් එකත් කියත හැකි. හදලා තියෙන මැටීරියල් එක ඇතුලේ තියෙන තව ඩිවයිසස් ගැනත් කියත හැකි. හැඩයත් කියත හැකි. පැහැදිලි? ඊට පස්සේ හදන ක්‍රියාවලි ගැනත් කියත හැකි. ඉස්සල්ලා මේක හදලා මෙහෙම හදලා ස්ටෑන්ඩ් එක ගැන විස්තරත් කියත හැකි. හරි? භාවිතා කරන්නේ මොකටද කියලාත් කියන්න පුළුවන් කියලා කිව්වනේ. ඇත්තටම ගොත් කරුණු හයක් විතර අපි කිව්වා. මේක ස්මාර්ට් බෝඩ් එකක්. මේක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම ලියලා ස්මාර්ට් විදියට උගන්වන්න. මෙයාගේ හැඩය ඍජු කොනාස්ත්‍රාකාරයි. මෙයා හදලා තියෙන්නේ මෙන්න මේ මැටීරියල්ස් වලින්. මෙයා ස්ටෑන්ඩ් එකක් උඩ දාලා තියෙනවා. මෙයා මෙන්න මේ විදියට හදනවා. හරි ඕනනම් මිල කියන්න පුළුවන්. කැඩලුවක් නැහැ. හැබැයි මම ප්‍රශ්නයක් අහනවා. හරි හොඳ කන්සෙප්ට් එකක් මේ ගන්න හදන්නේ. ඒකක මිනුම් වලට එන්න හදන්නේ. හරි මම කියන්නේ මුලදී මම මහා ස්පීඩ් එක උගන්වන්නේ නැහැ කියලා. ඒ නිසා බෝරින් නැතුව අහගෙන ඉන්න. හරි ඉතින් ඉංජිනේරින් උගන්වනකොට ලොකුවට ඒක රහ කරන්න දෙවලුත් නෑ රහකන් තියෙන පාඩම් තියෙනවා. මේ මුල හරි යනකොට ඉතින් ඕනට වඩා ඕපාදූප කියන විදිහකුත් නැහැ. හරි පාඩම ගන්න ඕනේ හරියට. නිසා හැම වෙලාවෙම මතක තියාගන්න හරියටම concept උගන්වන ටයිම් එකේ ඔළුව වෙන කොහෙවත් යවන්න බෑ. හරියටම අහගෙන ඉන්න. පැහැදිලි? right. මූලිකවම මෙන්න මේ බෝඩ් එක ගැන කියපු මේ තොරතුරු ටිකෙන් මේ ස්මාර්ට් බෝඩ් එක හදන්න පුළුවන්ද හෙවත්, ඉංජිනීරින් කරන්න පුළුවන්ද?
මෙයා ගැන කියපු විස්තර ටිකෙන් මෙයාව හදන්න පුළුවන්ද නැත්නම් මෙයාව ඉංජිනේරින් කරන්න පුළුවන්ද කම්ප්ලීට්ලි පුළුවන්ද බැයිද? සරලවම ඔයාලා දැන් මේසයක් ළඟ ඇතිනේ. ඕක මේසයක්. කකුල් හතරක් තියෙනවා. ලියන්ට ගන්නේ. ලී වලින් හදලා තියෙන්නේ. ආදී විදිහට මෙයා ගැන දත්ත කියත හැකිනේ මේස ගැන. වයිට් බෝඩ් එක ස්මාර්ට් බෝඩ් එක ගැන කිව්වා වගේ. යම් ඉංජිනේරින් නිෂ්පාදනයක සියලුම දත්ත නමද ඇතුළු දත්තවලට කියන නමක්. ඒක ඔයාලා ෆෝන් එකක් ගන්න ගියත් කියනවා, කැමරාවක් ගන්න ගියත් කියනවා, පොතක් ගන්න ගියත් කියනවා, වාහනයක් ගන්න ගියත් කියනවා. ඉංජිනේරින් වල වැදගත්ම වචනයක්. අපි ඒකට කියනවා නිෂ්පාදන පිරිවිතර. මොකද්ද? නිෂ්පාදන පිරිවිතර. ස්පෙસિෆිකේෂන්ස් කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් එකක මෙන්න මේක. දැන් ඔය කියපු ඒවා නිෂ්පාදනය සතු පිරිවිතර තමයි පිළිගන්නවා. හැබැයි ඔය කියපු ටිකෙන් විතරක් ඔය කියන ප්‍රොඩක්ෂන් එක හදන්න පුළුවන්ද බැයිද? නිකමට ස්මාර්ට් බෝඩ් එක අමතක කරන්නකො. වයිට් බෝඩ් එකක් හිතන්නකො. ලියන්න ගන්නේ නම වයිට් බෝඩ් එක එල්ලලා තියෙන බිත්තියේ හැඩේ ඍජු කොනස්සාකාරයි. හරි වටේ ෆ්‍රේම් එක ගහලා තියෙනවා ලෝහ වලින් මැද පැහැදිලිවම මේ ලී වලින් හදලා තියෙන්නේ. පැහැදිලිද? හරි ඔන්න ඔය කියන දත්ත ටිකෙන් හැබැයි ඒවත් දත්ත. ඒවත් නිෂ්පාදන පිරිවිතර. නම නැතුව හැඩේ නැතුව හදන්නේ මැටීරියල් මොනවද කියලා නැතුව මොන වගේද හැදෙන්නේ කියලා නැතුව කොහොමද හදන්න බෑනේ. හැබැයි මෙන්න මේ ටිකෙන් විතරක් ප්‍රොඩක්ෂන් එකක් හදන්න බෑ. මේ වයිට් බෝඩ් මේ ස්මාර්ට් බෝඩ් එක හදන්න තව අතිශයින් වැදගත් වෙන දත්ත ටිකක් තියෙනවා. එකක් දෙකක් තුනක් කියන්න බලන්න. ඕක වයිට් බෝඩ් එක ගන්න නැත්නම් ඔයාලා ළඟ තියෙන ඩෙස්ක් එක නම් එයාගේ නම ගම හදන විස්තර හදන විදිය හැදෙන විදිය වගේම තව අනිවාර්යෙන් ඕනි වෙන විස්තර ටිකක් තියෙනවා. එකක් හිතන්න බලන්න. ඩෙස්ක් එක ගැන හිතුවොත් දැන් ඔතන ඉඳන් හිතෙන්න ඕනි. පොඩි නිෂ්පාදනයක් ගැන හිතන්න. ෆෝන් එක වුණත් එහෙමයි, පෑනක් වුණත් එහෙමයි, කඩදාසියක් හදන්න ගියත් එහෙමයි. පැහැදිලිද? ඔව්. සමහර මෙන්න මෙහෙම විස්තර ටිකක් නැතුවක මොකුත් හදන්න බෑ. ඒ කියන්නේ මේ ස්මාර්ට් බෝඩ් එකේ දිග පළල ඝනකම ආදී ඒ වගේම මෙයාට ගන්න කරන්ට් එක වෝල්ටේජ් එක මෙයාගේ ජවය ආදී විස්තර. පැහැදිලිද? වයිට් බෝඩ් එක නම් වයිට් බෝඩ් එකේ දිග ඕනි පළල ඕනි ඝනකම ඕනි බර ඕනි. වයිට් බෝඩ් එක කියලා කිව්වට හැදෙන්නේ මේ වගේ කිව්වට පැහැදිලිද? ඒවත් නිෂ්පාදන පිරිවිතර තමයි. අර අන්තිමට කියපේවත් නිෂ්පාදන පිරිවිතර තමයි. ඩෙස් එකකි දැව වලින් හදයි. හරි ඊට පස්සේ යා පාවිච්චි කරන්නේ මෙහෙම පොතක් තියලා ලියන්න. පැහැදිලි? හරි එයාගේ හැඩය මෙහෙම හදන්න පටන් ගන්නෙ මෙහෙම කියලා විස්තර ටික කිව්වාට ඩෙස් එකේ උස ඕනි දිග ඕනි ලෑල්ලේ පළල ඕනි කණුවක සයිස් එක ඕනි. නම ගමත් පිරිවිතර පස්සේ කියප එකත් පිරිවිතර. වෙනස දෙකේ හිතන්න බලන්න. මුලින් කියපු පිරිවිතර ටිකයි දැන් පස්සේ කියපු දිග බලල උස ඝනකම කියන ඒවා අතරයි ප්‍රධාන වෙනස මොකක්ද? බර ගන්නත් පුළුවන්. බරත් ඕනේ ඩෙස් එකක් ගත්තා මේක අනිවාර්යෙන් බර ගහලා තියෙනවා. මේ කඩේ ගන්න ගියපම ෆෝන් එකක් ගන්න ගියාම එහෙමයි. ෆෝන් එකක් මේක හදලා තියෙන මේ මැටීරියල් වලින් මෙන්න මේක තමයි සොෆ්ට්වෙයාර් එක ආදී විස්තර ටික කියනෝනේ. හැබැයි ඒකේ තියෙනවා දිග පළල ඩිස්ප්ලේ එක මෙගාපික්සල් ගන්න කැමරාව ආදී තත්ත්වයන් ටික. මම දැන් අහන්නේ අන්න අර කලින් කියපු නම ගම ආදී ඇතුළු මැටීරියල් ආදී විස්තර ටිකයි පසුව කියපු මේ විස්තර ටිකයි අතර වෙනසක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ වෙනස මත තමයි පාඩම පටන් ගන්න. ඒව නැතුව කිසිදු ඉංජිනේරින් වර්ක් එකක් හදන්න බෑ. දැන් අපි හදන්නේ යමක් හදන්නනේ.
දෙස් එකේ දිග නැතුව, පළල් නැතුව, ඝනකම නැතුව හොඳයි ඔක්කොම තියෙනවා. උස නැත්තම් හැදුවේ හැකිද? එක මෙෂර්මන්ට් එකක් නැත්තම් හැදුවේ හැකිද? බෑ. පැහැදිලිද? එහෙනම් ඉංජිනේරින් කරන්න බෑ. ඔන්න පස්සේ කියපු දත්ත නැතුව. වෙනස මේ පස්සේ කියපු දත්ත හරියට අහගන්න. මනින්න පුළුවන් කියන එක පැහැදිලිද? පැහැදිලිද? පස්සේ කියපු දත්ත වලට අගයක් තියෙනවා. මනින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ලෝකේ ඉංජිනේරින් කරනකොට මැනගත හැකි තත්වයන්ට කියනවා භෞතික රාශි කියලා. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් භෞතික රාශි කියන ඒවා ඇවිල්ලා තියෙන විද්‍යාවේදී අර්ථකථනය කරලා ඉංජිනේරින් කරන්න බෑ. යම් ප්‍රොඩක්ෂන් එකක් හදන්න බෑ. මැනගත හැකි නිෂ්පාදන පිරිවිතර නැත්නම්. ඒවට නම් දාලා තියෙනවා දිග, පළල, ඝනකම, කුස, බර, පැහැදිලි ආදී භෞතික රාශි ගොඩක්. සමහර ධාරාව, වෝල්ටිතාවේ, ජවය ඒව වෙන මේවා. දීප්ත තීව්‍රතාවය ඒව වෙන මේවා. පැහැදිලිද? හරි චුම්බක ශ්‍රාවකණත්වය වෙන මේවා. ආලෝකීය තීව්‍රතාවය වෙන මේවා. තේරෙනවද? හරි පරිමාමයින් ඒවා වෙන මේවා. ඒ නිසා ගත්තාම මේ ඔක්කොම ඕනම ඉංජිනේරින් වර්ක් එකක එයාව හදන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් මේ ලෝකේ මෙන්න මේ මනින්ට පුළුවන් පිරිවිතර වලට මනින්න පුළුවන් දත්ත වලට කියනවා භෞතික රාශි කියලා. එහෙනම් විද්‍යාවේ මෙන්න මේ දීක, පළල, උස, ඝනකම, බර, විදුලි ධාරා, වෝල්ටිතාවය, ජවය ආදී මේ පීඩනය, බලය මේ ඔක්කොම වෙන්න හැකි. ඒව නැතුව කිසිවක් හදන්න බෑ ඇල්පෙනිත්තක්වත්. දිග කියන එක නැතුව ඇල්පෙනිත්තක්වත් හදුවේ හැකිද? බෑනේ. ඇල්පෙනිත්තේ දිග විශ්කම්භය ඕනිමනේ. දුර ඕනිමනේ. පැහැදිලි. මෙන්න මේවා සමහර ඒවා ඍජුව වෙන්න හැකි. හරි. සමහර ඒවා ඍජුව මනින්න බෑ. කෙලින්ම මෙන්න හැකි. අදාළ ඉක්විප්මන්ට් තියෙනවා. නැත්නම් concept එක දන්නවා කෙලින්ම මෙන්නවා. සමහර ඒවා කෙලින්ම මනින්න බෑ. සමහර ඒවා ඔප්පු කරලා විද්‍යාඥයෝ නම දාලා බලය කියන එක කෙලින්ම මනින්න පුළුවන් එකක්ද? බෑ. බලය මනින්න ස්කන්ධය මනින්න ඕනි, ත්වරණය මනින්න ඕනි. F සමානයි මේ සරලව ගත්තොත් බලය මනින්න. බර මනින්නත් ඕනි, ඒ වස්තුව චලනයේත් ත්වරණය මනින්නත් ඕනි. ත්වරණය මනින්න වේග වෙනසක් කාලයක් දෙක තුනම මනින්නත් ඕනි. ඒතර බලය මනිනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. බරත් මනින්න ඕනි, දුරත් මනින්න ඕනි, කාලයත් මනින්න ඕනි. එකපාර ඍජුව මනින්න බෑ. බලය මනින්න පුළුවන් ඍජු උපකරණ තියෙනවා. හැබැයි එයා එකවර නෙවෙයි ඒ මැනෙන්නේ. ඒ උපකරණෙන් කෙලින්ම කියනවා. නමුත් ඍජුව බෑ බලය මෙච්චරයි කියලා කියන්න. අනිත් රාශින් මනින්න නැතුව. පැහැදිලිද? මෙන්න මෙහෙම එකක් තියෙනවා ඊට පස්සේ. සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් ශේෂ්ත්‍රවල යූස් කරනවා. පැහැදිලි? එකිනෙකට වෙනස් ශේෂ්ත්‍රවල යූස් කරනවා. එකකින් තව මේ භෞතික රාශි කියන ඔක්කොම එනම් මයින්ඩ් පුළුවන් ඒවානේ. ඒව නැතුව මොකක්වත් හදන්න බෑ කියලා කිව්වනේ. එහෙනම් භෞතික රාශි ඇයි කියන එක පැහැදිලිනේ. ඒතර විද්‍යාවේ මේ අරන් තියෙන concept එකක් මේක. ඒක තමයි වේගය, ප්‍රවේගය, ත්වරණය, මන්දනය ආදී කිය 10 වසරෙන් ඉගෙන ගත්තේ. දැන් තමයි හරියට ඇයි මේක ඉගෙන ගන්න කියලා ඉගෙන ගන්න. මොකටද මේක කියන එක ඉගෙන ගන්න. පැහැදිලි? මේව නැතුව කිසිවක් හදන්න බෑ කියන එක තේරෙනවා. තව යනවා ඉස්සරහට. දැන් මේ විද්‍යාවේ හඳුන්වලා තියෙන මැනගත හැකි තත්වයන්ට මෙහෙම මේවා ටිකක් තියෙනවා. මෙහෙම ලක්ෂණ ටිකක් තියෙනවා නම් ඒව වෙනම නමකින් හඳුන්වනවා. එකක් තමයි මේවා වෙන වෙනම ශේෂ්ත්‍රවල යූස් වෙනවා. ප්‍රධානම දේ තමයි මේ එකකින් තව එකක් අර්ථකථනය කරන්න බෑ. මේ කියන රාශීන් කීපයක් තියෙනවා. ඒ වගේම තව එකක් අර්ථකථනය කරන්න බෑ. ප්‍රධානම දේ ඒක. මෙවැනි භෞතික රාශි වලට කියනවා අපි මූලික භෞතික රාශි කියලා. A level physics කරන කෙනෙකුත් ඕගොල්ලෝ SFT එකේ මුල් පාඩමෙත් ඉගෙන ගන්නවා. භෞතික විද්‍යාව කොටසෙදී. පැහැදිලි? එතකොට එහෙනම් අපි හොඳට අහගන්න ළමයි එහෙනම් පැහැදිලිවම හරි තේරුම් ගන්න ඕන දෙයක් තමයි එහෙනම් එකකින් තව එකක් විස්තර කරන්න බැරි එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨවල පාවිච්චි කරන
මූලිකවම ඍජුව මනින්න පුළුවන් තත්ත්වයන් වලට කියනවා මූලික භෞතික රාශි කියලා. පැහැදිලි? උදාහරණ ගත්තොත් දුර. ස්ථාන දෙකක් අතර පරතරය ඍජුව මෙන්න නැහැ. අපි ගමු කාලය. මෙන්න හැකි ගෙවි යන මොහොත. හරි. ස්කන්ධය මෙන්න හැකි. හරි. පදාර්ථ ප්‍රමාණය තියෙන අංශු ප්‍රමාණය වෙනම මෙන්න හැකි වෙනම ශේෂ්ත්‍රයක ඉන්නේ. පැහැදිලි? දීප්ත තීව්‍රතාවය. හරි ආලෝකයේ සම්බන්ධ වෙන කරුණක් වෙනම එකක්. අයිත් එක සම්බන්ධයක් නැහැ. විදුලි ධාරාව වෙනම විද්‍යුතයේ පැත්තට එන එකක්. පැහැදිලි? හරි. ඔය ආදී ගත්තාම මම දැන් මම හිතන 6ක් 7ම කියන්නේ නැති සමහරලාට. හරි. අපි ස්ලයිඩ් එක දාගමු මේකේ තියෙනවා ටික. පැහැදිලි? මෙහෙම හිතන්නකො මම ඔය කියපු ඒව හරිද කියලා ගන්නකො. දොර මෙන්න නැහැ. හරිනේ වෙනම කාලය වෙනම ඔල්ලෝසියෙන් මයින්නවා. ස්කන්ධය මයින්නවා, පදාර්ථ ප්‍රමාණය මයින්නවා, දීප්ත තීව්‍රතාවය මතිනවා, තාපගත උෂ්ණත්වය මයින්නවා, විදුලි ධාරාව මනිනවා. සරලවටම ගත්තොත් දුරයි කාලයයි අතර සම්බන්ධයක් තියෙනවා. දුර බෙදීම කාලයේ වේගය කියලා ගන්නවා. හරි? ඒක නෙමෙයි මේ කියන්නේ. දුර මගින් කාලය විස්තර කරත හැකියි. කාලය මගින් දුර විස්තර කර හැකිද? විදුලි ධාරාව මගින් දීප්ත තීව්‍රතාවය විස්තර කර හැකිද? දන්න දෙකක් ගත්තේ ඒකට. පැහැදිලි? එහෙම නැත්නම් විදුලි ධාරාව මගින් ස්කන්ධය විස්තර කරත හැකිද? බෑ. මේ ඔක්කොම එකිනෙකට වෙනස් රාශි. එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨවල පාවිච්චි වෙන රාශි. ඒවට අපි කියනවා මනින්න පුළුවන් ඍජුව මූලික භෞතික රාශි කියලා. දුර කියන්නේ කාලය මෙච්චරක්ද කියලා කියත හැකිද? බෑ. කාලය කියන්නේ දුර මෙච්චරක් එහෙම කියලා කියන්න පුළුවන්. බෑ. පැහැදිලි? කාලය කියන්නේ දුර මෙච්චරක් කියලා තප්පර 10ක් කියන්නේ දුර කිලෝමීටර් දෙකක එහෙම කියන්නේ කිසිම ඒ දෙක අතර සම්බන්ධතාවයක් නැහැ. හරි. එහෙනම් එහෙම එකිනෙක අතර සම්බන්ධතාවයක් නැති එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨවල යූස් කරන රාශීන් වලට කියනවා මූලික භෞතික රාශි කියලා. පැහැදිලි? ඒව නැතුව පුළුවන්ද? දැන් උදාහරණ ගත්තොත් කාලය කියන එක සලකන්නේ නැතුව වාහනයක් ඇදුවේ හැකිද? බෑ. ෆෑන් එකක් හදත හැකිද? චලනය වෙන කිසිවක් හදත හැකිද? බෑ. තේනවා? දුර නැතුව මොකක් හදන්න පුළුවන්ද? බෑ. හරි. ඒවා සෑහෙන ක්ලෝස් විදියට එන ඊට පස්සේ භෞතික රාශි වලට අපි ඉස්සරහට කතා කරමු. හැබැයි එහෙනම් මේ ඍජුවමනින්න පුළුවන් මේ හත විතරද මේ ලෝකෙ තියෙන්නේ? එතකොට වේගය මොකද්ද? තරණය මොකද්ද? මන්දනය මොකද්ද? බලය මොකද්ද? ශක්තිය මොකද්ද? පීඩනය මොකද්ද? කාලක ශක්තිය මොකද්ද? වෝල්ටිතාවය මොකද්ද? ජවය මොකද්ද? ඒව මොනවද? ඒවා මෙන්න මේ මූලික භෞතික රාශි වලින් හැදිච්ච භෞතික රාශි. පැහැදිලිද? හරි. ස්ලයිඩ් එකේ මම හිතන් තියෙනවද කියලා බලමු අපි. හරි. ඕනෑම භෞතික ඉංජිනේරුමේ කටයුත්තක් සඳහා මම ඉතින් පේනවද කියලා බලන්න. පේන්නවක් නෑ. රයිට්. විස්තරයක් ඉදිරිපත් කිරීමේදී එම පද්ධතියේ දත්තේවත් නිෂ්පාදන පිරිවිතර හරි ලෙස ඍජුව හෝ වක්‍රව මැනගත හැකි තත්වයන්. ඔයගලන්ට වෙනමම ටියුට් එකකුත් දානවා වෙනමම මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකක් දානවා සමහර පාඩම් වලදී. හරි ඒවට ක්‍රියේට් කරගෙන යනවා මොකද මේක පොඩ්ඩක් අලුත් විදිහට වෙන්න ඕනේ නේ. හරි ඒ නිසා ඉගෙන ලබන සතිය ඇතුළත වෙනකොට ඔයගලන්ට තොරතුරක් එයි. දැනට ප්‍රසන්ටේෂන් එක හරි යොදනවා ඔයගොල්ලෝ දවසේ මාසේ ඒ සතිය තුල රිෆර් කරන්න. හරි ඒක අපි බලමු මොකද කරන්න කියලා. රයිට්. පිරිවිතරෙන් ඍජුව හෝ වක්‍රව මැනගත හැකි තත්ත්වයන් භෞතික රාශි ලෙස හඳුන්වනු ලබයි. එනම් අදාළ පද්ධතියේ විශාලත්වයක් හා ප්‍රමාණයක් පිළිබඳ දත්ත ඉදිරිපත් කිරීමට භෞතික රාශි ඕන. එයා ගැන මොකුත් විස්තරයක් කියන්න බෑනේ භෞතික රාශියක් ගැන. ස්ථිරම විස්තරයක් කියන්න බෑ. කම්ප්ලීට් විස්තරයක් කියන්න බෑ. පැහැදිලිද? එහෙනම් අපි ඒක තමයි මේ කියන්නේ. රයිට්. අපිට මං හිතන්නේ මූලික භෞතික රාශිත් එක්ක කියලා නැද්ද මේ ටිකේ මේක ස්ලයිඩ් එකේ මේ පැත්තේ ඉස්සරහද නේද රයිට් බලමු මූලික රයිට් මූලික භෞතික රාශි විට අදාළ පද්ධතියක් තුළ ඍජුවම නැගත හැකි මෙන්න එක් රාශියකින් තවත් රාශියක් විස්තර කළ නොහැකි එකිනෙක අතර සම්බන්ධතාවක් නොමැති භෞතික රාශි මූලික භෞතික රාශි වේ. පැහැදිලි? හරි බලමු අපි හත දීලා තියෙනවද කියලා. රයිට් දීලා තියෙනවා. මෙතෙන් 8ක් ඇවිල්ලා තියෙනවා. බෙන් හරි දෙකක් ඇවිල්ලා තියෙනවා. බලමු. හරි මොකක්ද කියන්නේ දුර කාලයේ ස්කන්ධයේ පදාර්ථ ප්‍රමාණය විදුලි ධාරාව තාපගතික ස්ථාන මෙතන පදාර්ථ ප්‍රමාණය ද්‍රව්‍ය ප්‍රමාණය කියන එකක්.
හරි රයිට් ගැටලුවක් නෑ. හරි රයිට්. මූලිකව දුර කාලය ස්කන්ධයේ පදාර්ථ ප්‍රමාණය විදුලි ධාරාව තාපගත උෂ්ණත්වය දීප්ත තීව්‍රතාවය කියලා කියන්නේ මූලික භෞතික රාශි. මේ තියෙන්නේ ඒවට දාලා එකකට එක්ක යන විදිය. හරි අපි එතෙන් ආපහු එනවා. චුට්ටක් බලමු ලෝඩින් එන්න වෙනවා පොඩ්ඩක්. මෙතන එන්න කලින් ව්‍යුත්පන්න භෞතික රාශිය. අපි අරගෙන නැහැ. හරි මේකම ලියන්න පුළුවන්. මේක උඩම ලියද හැකියි මට. තප්පර හරි රයිට්. මූලික භෞතික රාශි කියන්නේ ඍජුව මැනගන්න පුළුවන් ඒවා. ඒවා එකිනෙකට වෙනස් ශේෂ්ත්‍රවල පාවිච්චි වෙන්නේ. දැන් එච්චරක් නෙවෙයිනේ මැනගන්න පුළුවන් තත්ත්වයන් තියෙන පද්ධතියක. එහෙනම් තව තියෙනවා ව්‍යුත්පන්න භෞතික රාශි. එහෙම නැත්නම් අර මූලික භෞතික රාශි වලින් ගොඩනගෙන භෞතික රාශි. අපි ඒවට කියනවා දැන් මේ හැම එකක්ම දන්නේ නැතුව පද්ධතියක් ඇනලයිස් කරන්න බෑ. දැන් උදාහරණ ගත්තොත් මේ කරුණ ටික දැනගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි තියෙනවා චලිතය බල සම්ප්‍රේෂණ මූල කියන පාඩමේ ජවය වේගය තෝරණය කියලා දන්නේ නැතුව ඔයාලා කොහොමද වාහනයක අදාළ දත් ඇනලයිස් කරන්නේ? එහෙනම් වාහනයක් ගමන් කරනවා කියනකොට තොරණයක් තියෙනවා. වාහනයක ජවය කියනකොට කාලයක ශක්තියක් කියලා එකක් තියෙනවා. කාලයේදී කරන කාර්ය ප්‍රමාණයක් කියලා එකක් තියෙනවා. එන්ජින් එක කතා කරනකොට RPM එක කියලා එකක් තියෙනවා. එන්ජින් එක ගැන කතා කරනකොට. එන්ජින් එක ගැන කතා කරනකොට ඒකේ වේගයේ ජවය ගැන කතා කරන්න ඕනේ. එන්ජිමේ ධාරිතාවය ගැන කතා කරන්න ඕනේ. සෑම පාඩමකටම මෙන්න මේ මිනුම් ගැනීම, ඒකක ගැන දැන ගැනීම ආදී දේවල් ටික අපිට දැනගන්න වෙනවා. ඒ සපාඩම අවසන් වෙන්නේ වර්නි කැලිපරේ මයික්‍රෝමීටරේ ඒ ලෙවල් ප්‍රැක්ටිකල් ඔටෝමොබයිල් කොටසේ. මනින්න එනවා අදාළ උපා. හරි එතෙන් දෙනකන් අපිට කතා කරන්න වෙනවා. රයිට්. මම මෙහෙම එකක් කියන්නම්. තත්ත්වයක් මේකත් වේගය. අපි දන්නවා මනින්න පුළුවන්. හරි. බල්ල කියන්න. හරි. මනින්න පුළුවන් තත්ත්වයක් එනම් භෞතික රාශියක්. හරි. සයිඩ් අවධානයෙන් ඉන්න. මනින්න පුළුවන් තත්ත්වයක් එහෙනම් භෞතික රාශියක්. වේගය සමානයි. අපි සාමාන්‍යයෙන් දන්නවා 10 වසර විද්‍යාවේදී ඊටත් කලින් ඉගෙන ගන්න ඇති දුර බෙදීම කාලය. තේරෙනවද? එහෙනම් වේගය ඍජුව මනින්න බෑ. දුර මනින්න වෙන උපාංගයකින් කාලය මනින්න වෙන උපාංගයකින්. එහෙනම් වක්‍රව තමයි මනින්න වෙන්නේ. කවුරු හරි කියන්න පුළුවන් ස්පීඩෝමීටරෙන් එනවා කියලා. ස්පීඩෝමීටරෙන් වේගය කියලා රාශියක් ගන්න ස්පීඩෝමීටරය දුරයි කාලය දෙකම මැනලා තමයි මේක දෙන්නේ අපිට. අපිට කොහේද තැනක වේගය මයින්ඩ් කියලා කිව්වොත් දැන් මේවා අපි ඇයි කියලා තව ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ. තාම ඉගෙන ගත්තේ නැහැ වේගය මොකටද කියලා. පැහැදිලිද? මම කියවනේ ටුක්ටක් ඩෙප්ත් එක අත ගන්න ඕනේ. ඩෙප්ත් එකට බහින්න ඕනේ. මේක මොට කරලා තියෙන ළමයි. මම මේ කියන එක අහගන්න මම මේක YouTube එකේ වෙන වීඩියෝ එකක් දානවා. සියලු ET කාර්යයන්ට හරියටම තේරුම් ගන්න. හරි මේ විෂයම මොට කරලා තියෙන්නේ. ඒක අපි හොඳට දන්නවා. මේ විෂය බහුතරයකට 100ක ගන්න පුළුවන් විදිහට මේක නමලා තියෙන්නේ දැන්. උගන්න ගන්න බැරි ප්‍රශ්න හෝ මොනවා හරි ගැටලු. බෑ. සිලබස් එකට යන්න ඕනි හරියට. හරියට තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද කරන්නේ කියන එක. නැත්නම් මේ වැඩ එකක්වත් කරන්න බෑ. ප්‍රශ්න අහන්නේ එතනින්. මං ඔටෝමොබයිල් පාඩම ලබන සතිය ඊළඟ සතිය පටන් ගත්ත ගමන් ඕගොල්ලන්ට හරි එතනින් එහාට ගුඩි මොකද කියන්නේ හරි හරි රයිට් හරි දැන් මූලිකව මතක තියාගන්න හැම විෂය කරුණක්ම සිලබස් එකේ ගුරුවත් පොතේ තියෙනවා දරුවෝ අපි උගන්වනකොට හැම වෙලාවෙම ඩෙප්ත් එක හරියට ගන්න ඕනේ එහෙම නැතුව ළමයාට තේරෙන ටිකෙන් නතර කරොත් ළමයාට කරන ලොකු අසාධාරණයක් පැහැදිලිව ඒගොල්ලෝ විභාගෙ ලියන්න බෑ. ඒ නිසා බොහෝ අය නොකරනවා, බොහෝ අය කරන්නේ නැහැ. උගන්වන පාඩමින් අහලා තියෙන රචනා ප්‍රශ්නය හෝ MCQ ප්‍රශ්නය අපි ඒ වෙලාවෙම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. කවුරු හරි හොඳට මතක තියාගන්න මේකත් බය නැතුව කියනවා.
ගුරුවරයෙක් ඕගොල්ලන්ට හරි රටාව උගන්වලා තියෙනවද? එක එක රටාවන් තියෙනවනේ ගුරුවරුන්ගේ. කිසි ගැටලුවක් නැහැ. ක්‍රමවේද එක එක ඒවා තියෙනවා. ඒක එක්කනාගේ මැනේජ්මන්ට් පාඩමේ උගන්වන හැකියාව. ඒක එක්කනාගේ ටැලන්ට් එක. ඒක එක්කනාගේ ස්කිල් එක. ඩවුට් එකක් නැහැ. හැබැයි උගන්වලා තියෙන විෂය කරුණු ටික උගන්වලාද කියලා ඕනම පාඩමක් අවසානයේදී පාඩමෙන් ඇවිල්ලා තියෙන පාස් පේපර් 10 ප්‍රශ්න 10 තේරෙනවද කියලා බලන්න. ඒ අහලා තියෙන වචන ටික උගන්වලා තියෙනවද කියලාත් බලන්න. තනියෙන් උත්තර දී ගන්න බැරි වෙයි. හැබැයි සෑම පාඩමක්ම උගන්වලාද කියලා බලා ගන්න වෙන්නේ. හැම කරුණක්ම උගන්වලාද කියලා බලා ගන්න වෙන්නේ මෙන්න මේකේ. එහෙනම් පාඩමක් අවසානයේ මම නම් ඒ අදාළ පාඩමේ තියෙන පාස් පේපර් 10ම ප්‍රශ්න ටික ටෝටල් ඩිස්කස් කරන්නේ. හැබැයි මෙන්න මේවා අහලා තියෙනව නේද? මේවා අහලා තියෙනව නේද කියලා ඕගොල්ලොත් එක්ක කතා කරනවා. එතකොට තමයි ළමයින්ට තේරෙන්නේ සමහර ඒවා අපි උගන්වනකොට 2015 ඉඳන් මුහුර්තන වක්තේ උගන්වනවා එන්ජින් එකේ වැල් ටයිමින් එකේ. උගන් අඳිනවා. 2015 ඉඳන් හරි අහනවා අපි උගන්වනවා පැහැදිලිවම කාබියුරේටරේ සර්කිට්ස් ටික ඔක්කොම ඇඳ පැහැදිලි ඒවා ඇඳ උගන්වන්න නැත්නම් ඒ වගේ ෆොටෝ ටික දෙන්න මටත් පුළුවන්. හැබැයි ඒවා ඇඳෙන්නේ නැත්නම් විභාගයට 2015 ම ඇහුවා ඒක. 2020 වැල් ටයිමින් ඩයග්‍රෑම් එක මදුරු කොයිල් එක වගේ අඳින එකක් ඔටෝමොබයිල් වලට අදාළව. ඒ නිසා මතක තියාගන්න ඔය අර මොකක් හරි ජාතක කතාවක් අහගෙන ඉන්නා වගේ අහගෙන ඉඳියට බෑ මේකේ වැඩ ටික කරන්න ඕනේ. සමහර විට ඉදිරියේදී කිව්ද ධම්මනේ ටියුට් එකේ අන්න එහෙම හිස්තියේ තමුන් වැඩ කරගන්න බලලා. පැය තමුන්ට නෝට් එක ගන්න විදිහට සමහරව තමුන් අඳින්න ඕනේ. බලාගෙන ඉඳලා විතරක් මේක හරියන්නේ නැහැ. මම බොහෝ දිනකදී ඔන්න ඔය කියලා දාලා වීඩියෝ එකක් දානවා. අධ්‍යාපන මනෝවිද්‍යාවේ තමුන් ඉගෙන ගන්න නම් කොයිතරම් තමුන් අහගෙන හිටියට ඇද්ද අහගෙන බලාගෙන හිටියට ඇද්ද වැඩ කරාට ඇද්ද එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් කර කරාට ඇද්ද එහෙනම් උගන්වුවොත් හරියන්නේ කියන එක එදත් කිව්වා අදත් කියනවා ඔන්න ඔය ටික මම වෙනම කතා කරනවා ඉතින් උගන්වනකොට පුතේ මේවා ඔක්කොම කියන්නේ නැතුව උගන්වන්න බෑ බාගේ එහෙම උගන්වලා කටපාඩමකින් මේ වැඩේ කරන්න බෑ කියන එක විතරක් පැහැදිලි නැත්නම් මේවා උගන්වගෙන යනකොට මේව මොකටද මේව අරයගාව නැහනේ හැබැයි මතක තියාගන්න අදටත් වගේ කියන අවුරුදු 11ක් දැන් ළමයි ගියා මේ අවුරුදු 10ක් විභාග ලිව්වා මගේ නෝට්ස් ටික පෙන්නලා බැලුවොත් ඒ විභාග ප්‍රශ්න එකකවත් උගන්වපු නැති එකක් ඇවිල්ලා නැත ඒ සීමාවෙන් පිට එන්නේ නැහැ ඒක වගේ කියනවා හරි ඒ නිසා එන්න අපිත් එක ජොයින්ලා වැඩේ කරන්න හරි රෙප්ට් එක ඉගෙන ගන්න මං උගන්වන්නේ S එකක් C එකක් ගන්න නෙවෙයි A එකක් ගන්න පැහැදිලිද ඒකත් මට ඕනි එහෙම ගත්තොත් විතරයි ලේසියෙන් තමුන්ට ඕන කෝස් එකට තමුන්ට ඕන කැම්පස් එකට ET වලින් යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි? වේගය කියන්නේ පාඩමට එන්න. දුර බෙදීම කාලය. හරි. දුර මෙන්න හැකි කාලය මෙන්න හැකි. එහෙනම් වේගය ගණන් හදලා ගත හැකියි. දුර මනින්න මොකෙන්ද? ඔදිනට අග්ගාල කියන්නේ. ඔය දැන් ඉන්න තැන ඉඳන් කියන්න බලන්න මනසින්. දුර මනින්න මොකෙන්ද? 5. හරි මිනුම් උපකරණේ. කාලය මනින්න මොකෙන්ද? මම කියන්න හදන්නේ කාලය මනින්න මොකෙන්ද කියලා අපමත් උත්තර දී ගන්න බෑ. කාලය මනින්න මොකෙන්ද? කාලය මනින්න මොකෙන්ද? කාලය මනින්න? ඔව්. හරි. ඒක තමයි ඒ තරම්වත් තියාගන්න බෑ සමහර අයට. ඒ කාලය මනින්න ලොකුවට ගන්නවා. කාලය මනින්න ආවල් එකෙන් කාලය මනින්න අනිවාර්යයෙන්ම ඔරලොසුයි. වෙන මනින්න ගන්න නැහැ නේ. ඒක තියෙනවා කිල්ලෝට එහෙම නැහැ නේ. ඉස්සර ඒ කාලේ දවස්වල තිබිලා තියෙන්නේ. හරි ඔය තියෙන එකේ ඒවා පරණ ඒවා රයිට්. එහෙනම් අහගන්න. දුර යන මූලික භෞතික රාශියක්. කාලය යන්නේ ප්‍රධාන භෞතික රාශියක්. අර හතේ තියෙන එකක්. එහෙනම් මේ දෙක මැනලා තමයි වේගය කියන භෞතික රාශිය අපි ගන්න. එහෙනම් කවුරු හරි කියනවා නම් වේගය කියන එක අපිට මැනගන්න ඕනිද යමක් හදද්දී? ඕනි වෙන එකක්ද වේගය කියලා කියන්නේ? ඔව්. ඕනම චලිත වස්තුවක වේගය අපි මනින්න ඕනි. සරල මෙහෙම හිතන්නකෝ. එන්න මේක හිතන්නකෝ. මුලදී මං කියන්නේ බොහොම එමින් යන්නේ කියලා. අපි හයිවේ එකට දානවා කොට්ටාවේ. වෙලාව 7යි. පැහැදිලි? මම දන්නවා කිලෝමීටර් 95ක් මට යන්න තියෙනවා කියලා කාලෙන් එළියට දානවා. හරි මම මේක 100යි කියමු ගාලේ ටවුන් එකේම 100ක් තියෙනවා හරියට මාසන්න වාසේ. පැහැදිලි? හරි. එහෙනම් හොඳට මතක තියාගන්න යන්න තියෙන කිලෝමීටර් 100යි. පැහැදිලි? එහෙනම් මම වේගය දන්නවා නම් මේ වෙලාවේ වාහනේ ස්පීඩෝමීටර් එකේ දැටනවා
පැයට කිලෝමීටර් 100යි කියලා. එහෙනම් මොකද්ද මට දැනගන්න පුළුවන් වෙන්නේ? මොකද්ද මට හිතා ගන්න පුළුවන් වෙන්නේ? 7ට නැංගේ 8ට බැස්ස හැකි එළියට කියලා. සාමාන්‍ය ස්ලෝන ගියොත්. ඒ කියන්නේ මම යන්න තියෙන දුර දන්නවා. යන්න තියෙන වේගය යන වේගය දන්නවා නම් ඒ දුර යන්න ගතවන කාලය පිළිබඳ අවබෝධයක් ගත හැකියි. කවදාවත් මම හිතන්නේ වේගය ගැන ඕම හිතලා නැහැ. පොළොල් මට්ටමේදී. මේ මොකටද ඕනේ වේගය දන්නවා. මොකටද ඕනේ? ඕනේ වගේද කියලා දන්නවා. පාවිච්චිත් කරනවා. කියන දාරක් මං හතර නැංග අටට එනවා. කටට කතාත් කරලා කියනවා. හැබැයි ඒක මේ හරහා ඇනලයිස් කරන්න තේරෙන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර හදනකොට වේගය මත තමයි එයාගේ දන්නා කාලයකදී යා යුතු දුර හෝ යන්න තියෙන දුර යන්න ගත වන කාලය හෝ හොයාගන්න පුළුවන්. මෙයාව දන්නවනම් ළමයි කාලයකදී යන්න පුළුවන් දුර ගැන හිතන්න පුළුවන්. කාලයකදී යන්න පුළුවන් දුර ගැනත් කියත හැකි. යම් දන්නා දුරක් යන්න ගතවන කාලය ගැන අවබෝධයක් දෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් වාහනයක් ගැන, මැෂින් එකක් ගැන වැඩ කරනකොට වේගය ඕනි. මේ විදිහට අපි ඉස්සරහට මේ භෞතික රාශි එක එක විවිධ තැන්වලදී ගැලෙනවා. එතනදි තේරෙන්න ඕනේ මේවා භෞතික රාශියක් මැනගන්න පුළුවන් තත්ත්වයක් කියලා. පැහැදිලිද? right. අපි මෙහෙම හිතමු. තවත් භෞතික රාශියක් ගැන දැන් මේ කතා කරන්නේ ව්‍යුත්පන්න භෞතික රාශිය ගැන. පැහැදිලි? එහෙනම් ව්‍යුත්පන්න භෞතික රාශියක් තමයි තව ඉක්මනින් පොඩ්ඩක් ගන්න try කරමු. මෙන්න මේ භෞතික රාශිය බලය. සාමාන්‍යයෙන් අපි දන්නවා ස්කන්ධය වාරයක් තොරණය. F සමානයි මේ කියලාත් ගන්නවනේ නේද? මට ඒක උගන්වන්න ඕනේ නැහැ. ඒක මම ඊට ලස්සනට උගන්වනවා. පැහැදිලිද? නිකම් මේ සමීකරණයක් අපිට වැඩක් නැහැ. මේක කොහොමද ආවේ කියන එක අපිට වැඩකුත් නැහැ. අපිට වැදගත් භෞතික රාශිවල ඒක මොකටද කියන එක තමයි. තේරෙනවද? අපිට මේ F සමානයි m වලින් ගණන් හදන්නත් දෙයි. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි මෙන්න මේ බලය මම උගන්වන්නේ බයික් එකක එන්ජිමකට වඩා ත්‍රී වීල් එක එන්ජිමක පවර් එක වැඩියයි. ත්‍රී වීල් එක එන්ජිමකට වඩා කාර් එකක එන්ජිමක පෙට්‍රල් පිච්චෙන්නේ ඇයි? මේ වගේ යෙදී එතන ටච් කරේ නැත්තම් 2015 ඉඳන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. තේරෙනවද? ඔටෝමොබයිල් වල සමහර විට අහන්නේ ත්‍රිකෝණමිතිය. හරි සමහර විට සමහර ඒ වගේ අහන්නේ ස්කන්ධය. පැහැදිලි? ඒ නිසා සිවිල් වල සමහර විට අහන්නේ බලය ගැන. ගෙවල් හදන එක ගැන වුණා. ඒ නිසා මම දැන් විශ්වාස කරන එකක් තමයි පුළුල් දැනුම් පරාසයක කටපාඩමින් තොරව හිටියොත් විතරයි දැන් ඊටි කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සර ඊටි දැන් ඊටි සංසන්දනය කරනවා. අපි නම් හරි කැමති එහෙම පේපර් එක අහනවා. පැහැදිලිද? හරි. ඉස්සර සමහර ප්‍රශ්නවල ඉලක්කම් 17යි 2015 QS ප්‍රශ්නේ ලියන්නේ ඉලක්කම් 17යි ලකුණු 100ක් ගන්න. පැහැදිලිද? දැන් ඒවා කොටස් 4කින් එක් කොටසක් වගේ මට්ටමකට පේපර් එක දුවුණු වෙලා තියෙනවා. ලේසි නැත. බොරුවට මේක මාර ලේසි ET තමයි ලේසිම නෑ. සිස්ටම් එකට වැඩ කරොත් මේක අමාරුයි. දැන් කියන්න පුළුවන් සර් ගිය සතියේ පට්ට ලේසි කිව්වා. දැන් අද අමාරු කියලා මොකද්ද කියන්නේ කියලා නෑ. පට්ට ලේසි පිළිවෙලට වැඩ කරන්න ඕනේ. නැත්නම් මේක අමාරුයි. පැහැදිලි? හරි. පරාසය හරි වැඩි. හරියට හැබැයි මාර ඉන්ටරෙස්ටිං පවතින දේවල් නේ ළමයි. තිබ්බ දේවල් ගුත්තිල කාව්‍ය කියනකොටම අපිට සාමාන්‍යයෙන් හිතනවා බොරු කියන්නේ මේ කියලා. ඔය කියන විදිහට මීයක් කැපුවද? හරි. ඔය කියන විදිහට ඔය ළමයි මේකෙන් වැටුණාද? ඕම කියලා ප්‍රශ්න තියෙනවනේ. සංදේශ කාව්‍යයක් කියනකොටමත් එහෙම. ජාතක කතා කියනවත් ඒවා සමාන ප්‍රබන්ධ කියලාම අපිට හිතෙනවනේ. පැහැදිලිද? හරි. හැබැයි මේ පවතින තත්ත්වයන් අවශ්‍ය තත්ත්වයන් ස්කන්ධය නම් ඉතින් හරිනේ. මයින්ඩ් පුළුවන් මූලික භෞතික රාශියක්නේ. ත්වරණය මොකද වෙන්නේ? වේග වෙනස බෙදීම කාලය. ඕකනේ ත්වරණය කියන්නේ මම මේක උගන්වනව නෙවෙයි මම අවසානයේ ගන්නවා වේග වෙනස බෙදීම කාලය. හරි වේග වෙනස බෙදීම කාලය. හරි. ඊට පස්සේ එහෙනම් වේග වෙනස යටතේ ආයෙ මට ගත්ත හැකි ඇත්තටම වේග කියලා කියන්නේ ආයෙ නැමත දුර බෙදීම කාලය. එහෙනම් මම මෙතන ස්කන්ධය යනවා. පැහැදිලිද? හරි ස්කන්ධය හැම තියෙනවා. වේගය කියන්නේ ආයෙ නැමත දුර බෙදීම කාලය. වේග වෙනසක් කියලා කියන්නේ ආයෙ දුර බෙදීම කාලයක් තමයි. එහෙනම් තව මෙතන කාලයකුත් තියෙනවා. මම මෙතනින් නතර කරනවා. තව මේ කඩන්න බෑනේ මට.
ස්කන්ධය ආවා හැබැයි තොරණේ මං වෙනම කඩලා මෙන්න මෙහෙම ගත්තා. අවසානයේ මට මේ ටිකේ ඉන්නේ ස්කන්ධය, දුර, කාලය කියන භෞතික රාශි. ඒව මොනවද? ඒවා හතේ තියෙන ඒවා. එහෙනම් මේ මූලික භෞතික රාශි වලින් තමයි මේ දුර, කාලය, ස්කන්ධය ඒ වගේ තමයි මෙන්න මේ අපිට ඕනි වෙන සියලු භෞතික රාශි හැදෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේවා ඍජුව මෙන්න හැකි. මේවා ඍජුව මැනලා මේ භෞතික රාශි වලට බලයට අගයක් වක්‍රව දෙත හැකි. පැහැදිලි? එහෙනම් ඒවා වක්‍රව මනින ඒවා, මේවා ඍජුව මනින ඒවා. එහෙනම් ඔන්න මූලික භෞතික රාශි සහ ව්‍යුත්පන්න භෞතික රාශි කියන දෙක පැහැදිලිව හැදෙනවා. හැබැයි දැන් මං කිව්වනේ දැන් පුළුවන් ද කියලා බලන්න. දැන් මම අද පාඩම කරාට පස්සේ ඔන්න එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි? හරි. සමහර ඉතින් මම සමහර පාඩම් වල නම් කියනවා පොඩි වීඩියෝ ක්ලිප් එකක් එක්ස්ප්ලেইন කරලා එවන්නකො මට කියලා. විනාඩියක විතර. සමහර පාඩම් වල එහෙම එක්ස්ප්ලেইන් කරන්න බැයි නම් වැඩක් නැහැ. දැන් අද දවසේ මොකද්ද බලන්න ආපහු ආපස්සට ගිහිල්ලා මොකද්ද ඉගෙන ගත්තේ කියලා. ඉගෙන ගත්ත ප්‍රධාන එක තමයි අපි අදත් ඉගෙන ගත්තා ඉංජිනේරින් කියන්නේ මොකද්ද, ටෙක්නොලොජි කියන්නේ මොකද්ද, අවශ්‍යතාවය කියන්නේ මොකද්ද, වුවමනා කියන්නේ මොකද්ද කියලා. පැහැදිලි? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා නිෂ්පාදනයේ පිරිවිතර කියන්නේ මොකක්ද? හදන්න ඕන සියලු දත්ත. හැබැයි හදන්න ඕන විශේෂ දත්ත ටිකක් ඉගෙන ගත්තා මනින්න පුළුවන් තත්වයන් කියලා. අපි ඒවට කිව්වා භෞතික රාශි කියලා. මනින්න පුළුවන් ඒවා. ඒ වගේත් විශේෂ ඒවා තියෙනවා එකිනෙකට සම්බන්ධයක් නැති ඒවා. අපි ඒවට කිව්වා මූලික භෞතික රාශි කියලා. පැහැදිලි? හැබැයි ඒක පැහැදිලි කරන්න මම කොච්චර උදාහරණ ගත්තද? මේව හදන්න බෑ කියලා ඔප්පු කරේ නිකන් හදන්න බැරි වෙන්න කියන සාමාන්‍ය පිරිවිතර ටික කියලා. අනික තමයි ඔළුවේ තියෙනවා කියලා කියන්නේ හරියට. පැහැදිලි? ඊට පස්සේ ප්‍රධාන භෞතික රාශි 7 එකිනෙක සම්බන්ධයක් නැහැ කියලා ඒ වගේ හැබැයි හැදෙන තව මනින්න පුළුවන් තත්ත්ව තියෙනවා කියලා වේගය, ත්වරණය, මන්දනය, බලය ආදී ටිකකුත් පැහැදිලි කරා. පැහැදිලි? හරි. එහෙනම් මේ ඔක්කොම මොකටද? මනින්නේ ඇයි මේ concept use කරන්නේ? යමක් හදන්න මේවා නැතුව බෑ. එන්ජිම හදන්න, වාහනේ හදන්න, මැෂින්ස් හදන්න බලය නැතුව බෑ. බලය මේවා වෙනවා නම් යාට දුර නැතුව බෑ, කාලේ නැතුව බෑ, ස්කන්ධ නැතුව බෑ. මේම රාශීන් ටිකක් අපිට විද්‍යාවේ මනින්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. නැත්තම් ඉංජිනේරින් වර්ක් කරන්න බෑ. කෙටියෙන් කිව්වොත් යමක් හදන්න බෑ. පැහැදිලිද? right. යන් ඊළඟ කොටස. දැන් අපි එනවා මොනවා හරි ඉංජිනේරින් වර්ක් එකක් ගැන විස්තර කරන්න කියනකොට මම කියනවා මේ ස්මාර්ට් බෝඩ් එකේ දිග, මේ ස්මාර්ට් බෝඩ් එකේ පළල කියලා මම විස්තර කියනවා. දිග කියලා කියනවා. එච්චරම නතර කරන වැඩේ. මේ ස්මාර්ට් බෝඩ් එකේ දිග. දැන් මගේ වැඩේ කම්ප්ලීට්ද? නැහැ. ස්මාර්ට් බෝඩ් එක කියන්නේ මොකක්ද එහෙනම්? ඉංජිනේරින් ප්‍රොඩක්ෂන් එකක්. හදපු එක. හරිද? මේක දිග කියන්නේ මොකක්ද එහෙනම්? අපි දැන් ඉගෙන ගත්ත කරුණුත් එක දිග යන මොකක්ද? මැනගත හැකි තත්ත්වයක්. භෞතික රාශියක්. ඉංජිනේරින් කරන්න ඕන වෙන දෙයක්. පැහැදිලි? right. එහෙනම් දැන් අපි මේ දිග අගයක් විදිහට ප්‍රකාශ කරේ නැත්තම්, දිගට නිශ්චිත වටිනාකමක් දුන්නේ නැත්තම්, දිග කියන භෞතික රාශියට ප්‍රමාණාත්මක අගයක්, විශාලත්වයක් හරියට දැක්ුවේ නැත්නම් දිග කියන්නේ නිශ්චිත තැන් දෙකක් අතර පරතරය. ඒක කීයද කියලා කිව්වේ නැත්නම්, ඒ විශාලත්වය හරියට කිව්වේ නැත්නම් අපේ ඔය දිග කියන භෞතික රාශියේ තොරතුරු ඉදිරිපත් කිරීම කම්ප්ලීට් නෑ. මෙන්න මේ භෞතික රාශියකට හොඳට අහගන්න. මෙන්න මේ භෞතික රාශියකට එහෙනම් මැනගත හැකි තත්වයකට, ඉංජිනේරින් කරන්න අවශ්‍ය තත්වයකට විශාලත්වයේ ප්‍රමාණය පිළිබඳව අගයක් දෙන්න පාවිච්චි කරන ක්‍රමවේදයට කියනවා මිනුමක් ගන්නවා කියලා. මිනුම් ගන්න එකට. භෞතික රාශිවල විශාලත්වයට ප්‍රමාණාත්මක අගයක් දෙන්න පාවිච්චි කරන ක්‍රමවේදයට කියනවා මිනුමක් ගන්නවා කියලා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා ගන්න අගයට කියනවා මිනුම කියලා.
මිනුමක තියෙන්න ඕනි කොටස් දෙකක්. එකක් සංඛ්‍යාත්මක අගය. අනිත් එක මිනුමක තියෙන්න ඕනි සංඛ්‍යාත්මක අගයට නිශ්චිත වටිනාකමක් එන්නේ ඒකකයක් එක්ක. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් මම ගන්නවා මෙතනින්ම මෙහෙම. හරිද? මෙහෙම එකක් අපි හිතමුකෝ. හරි? right. එහෙනම් මං කියවනේ මේ white board එකේ දිග කියලා කියන්නේ මෙයාගේ මැනගත හැකි තත්වයක්. එහෙනම් මං දිග මනින්ට ක්‍රමවේදයක් පාවිච්චි කරනවා උපකරණ අරගෙන මේවා කළා. ඒ දිගට විශාලත්වය ගන්නනේ මම මේ දේ කරන්නේ. මේ වැඩ ටික කරන්නේ ටේප් එකක් කරන් මනලා ඔය ටික කරනවා. මෙන්න මේ process එකට කියනවා මිනුමක් ගන්නවා කියලා. ඒ process එකෙන් පස්සේ මට එන උත්තරයට කියනවා මම මිනුමක් කියලා. එහෙනම් මිනුමක් නැත්තම් භෞතික රාශියේ නම කිව්වට වැඩක් නැහැ. ඒ පද්ධතිය ඇනලයිස් කරන්න නම් හදන්න නම් පැහැදිලි ඒ පද්ධතිය ගැන විස්තර කියන්න නම් භෞතික රාශියේ විශාලත්වය පිළිබඳව හරියට අගයක් අපි කියනවා. එහෙනම් විශාලත්වය පිළිබඳව හරියට අගයක් ගන්න පාවිච්චි කරන ක්‍රමවේදයට මම කියනවා හරි මිනුමක් ගන්නවා කියලා. එහෙනම් ඒ මිනුමෙන් පස්සේ මට එන උත්තරයට මම කියනවා පැහැදිලිවම මිනුම කියලා. මිනුම් ගැනීමෙන් පස්සේ එන උත්තරයට කියනවා මිනුම කියලා. මිනුමක දිග කියනකොට දිග කියනවා 8යි කියලා. ස්ලයිඩ් එකෙත් ඇති. ඒක බලමු මේ බෝඩ් එකේ හොම් ටික කතා කරලා. දිග 8යි. මිනුම කම්ප්ලීට්. නෑ. මිනුමට තියෙන්නේ 1 2 3 4 කියලා ගයින සංඛ්‍යාත්මක අගයක් විතරයි. කම්ප්ලීට් නෑ. මේක හොඳයි සමහර වෙලාවලට ඒත් 8 9 10 කියලා කියනකොට ගෙඩි කියලා හරි එකක් කියනවා. සමහර ඒවාට. සමහර ඒවාට තියෙනවනේ එහෙම කියන්න වෙනවනේ අපිට. පැහැදිලිද? හරි. ඒක පොත් 8යි කියනකොට ඒ පොත් කියන එක හරහා කියවෙන කොච්චරද කියන එක. හැබැයි මෙතන දිග 8යි. කම්ප්ලීට් නෑ. මම කියනවා දිග හරිද මීටර 8යි නැත්නම් දිග අඩි 8යි. දැන් ආවා අලුත් එක්කෙනෙක්. මොකක්ද අලුත් එක්කන? මෙන්න මෙයා අලුතෙක්. පැහැදිලි. එහෙනම් මිනුමේ තියෙනවා කෑලි දෙකක්. එකක් සංඛ්‍යාත්මක අගය. මිනුමක් ගන්නෙම විශාලත්වය පිළිබඳව කොච්චරද කියලා කියන්නනේ. අනිත් එක තමයි ඒකකය. එහෙනම් ඒකකේ තමයි මෙයාට හරි අගයක් දෙන්නේ. මම මෙහෙම කියන්නද? මේ white board එක සාමාන්‍යයෙන් මම හිතනවා අඩි 6යි කියලා. මේ smart board එක. මම මිනුමක් කරන් ඔයගොල්ලන්ට කිව්වා මේක මීටර 6යි කියලා. මීටර 6යි කියනවා. මේක මීටර 6ක් දී ගන්න ළමයි කියපු ගම ඒත් ඕගොල්ලන් ගන්නන්නේ වෙන්න ඇතිනේ. හරි කියලා හිතෙනවා. එහෙනම් පොඩ්ඩක් හිතන්නේ. හරි නැත්නම් වරදිනවා නිකන්වත් කියනවායි. හරි රයිට්. මේක එහෙම නෙමෙයි 6යි කිලෝමීටර කියනවා. කිලෝමීටර 6යි. මේක භාෂාවෙන් කිව්වට කමන්නේ. කිලෝමීටර 6යි කියලා කියනවා. එතකොට කිලෝමීටර 6ක් අපේ ගෙදර ඉඳන් කොළඹටත් 6යිනේ. එහෙනම් වෙන්න බෑ. ඒ කියන්නේ මොකක්ද මේ වාලා? මම කියනවා මේ white board එකේ නැත්නම් මේ smart board එකේ දිග මිලිමීටර 6යි කියලා. ඒත් ඔයගොල්ලෝ කියනවා වෙන්න බෑ කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? හොයාපු තැන් හොයාගන්න. එහෙම වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ ඔළුවටයි මගේ ඔළුවටයි අපේ ඔළුව වලට ආවැදිලා තියෙන්නේ මේක. ඔබ මමත් දෙන්නම දන්න. ඔයා සංනිවේදකයා මං ග්‍රාහකයා හරි. ඔයා ග්‍රාහකයා මං සංනිවේදකයා. හරි. කවුරු වේවා අපි දෙකොල්ලම දන්න. වැදගත්ම දෙයක නෙවෙයි. කවුරු හරි විසින් සම්මත කරගත් මිනුම් දණ්ඩ අපි කියන එකක් කියලා. පැහැදිලිද? මිනුමක් ගන්න විශාලත්වයට අගයක් දෙන්න. භෞතික රාශියක. ඒ මිනුම අරන් සංඛ්‍යාත්මක අගයක් විතරක් එක්ක ඉදිරිපත් කරොත් ගයින සංඛ්‍යා වලින් විතරක් මිනුම කම්ප්ලීට් නැහැ. ඒ කියන්නේ මිනුම ගැනීමේ අරමුණ සම්පූර්ණ නැහැ. white smart board එකේ දිග 8යි කිව්වොත් සම්පූර්ණ නැහැ. අඩි 8යි කිව්වොත් ඔලුවට එනවා අඩි 8. එහෙනම් අඩි කියන්නේ මිනුමේ විශාලත්වයට නැත්නම් සංඛ්‍යාත්මක අගයට නිශ්චිතම වටිනාකමක් ගන්න ඒකකය. ඒකක කියන්නේ එහෙනම් මේ ලෝකේ අපි හැමෝම දන්න හැබැයි කවුරු හරි සම්මත කරලා කියලා තියෙන මිනුම් දණ්ඩක. සම්මත මිනුම් දණ්ඩක් ඒකක. පැහැදිලිද? එහෙනම් බ්‍රිතාන්‍ය කට්ටිය එකතු වෙලා භෞතික රාශි වලට මේ සියලුම භෞතික රාශි වලට ඒකක හැදුවා කාලයකදී. ඒගොල්ලෝ ලෝකෙම අල්ලගෙන හිටපු හින්දා ඒගොල්ලන්ගේ ඒකක පිළිගන්න.
පැහැදිලිද? අඟල් කියයි ඒවා ඊට වඩා ලොකු එක අඩි කියයි හරි ඊට වඩා ලොකු එක යාර කියයි සත්පුම් කියයි ආදී විදිහට තියෙනවා දුර කියන භෞතික රාශිය මනින්ට අදාළව මේ එයාලගේ එකක වෙනවා. පැහැදිලිද? ඒ වගේම තව තියෙනවා නම් පරිමාණ මනින්ට එකක වෙනම ගැලුම් කියයි බෝතල් කියයි ඒ ඔක්කොම. බර මනින්ට හරි රාත්තල් අවුන්ස කියයි ඒවා වෙනම ටොන් කියව වෙනම ඒවා. පැහැදිලිද? හරි right mic off කරන්න. තාක්ෂණික ප්‍රශ්නයක් කියලා තිබ්බ රෙකෝඩින් එකේ කැපිටල් බැලුවේ. හරි රයිට් අප බලමුට එන්න නෙට්වර්ක් නැහැ. රයිට්. හරි එහෙනම් මූලිකවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මූලිකවම ඒකක කියන්නේ සම්මත මිනුම් දඬුව. ඒක කවුරු හරි කියලා තියෙනවා මේක මෙහෙමයි කියලා. අංගල මේකට අංගල කියමු කියලා තියෙනවා එකතු වෙලා. එතනින් එහාට ඒක සම්මතයි. සම්මත මිනුම් දඬ. එතකොට ඒ වගේ 12ක් අඩියයි. ඒ වගේ 3ක් යාරයයි. එහෙම හදාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජාත්‍යන්තර සම්මතයක. දැන් ඉස්සර කාලේ ගත්තොත් එහෙම දැන් මේ ඒකක වල වටිනාකමක් නැතුනහම මේ හිතන්නකො ඒකක ඇයි කියලා මං කියන හැම එකම නැත්තම් ඒකේ වටිනාකම තේරෙනවා කියලා. දැන් ඔයාලම හිතන්නකො දැන් මේ ඒකක කියලා බර කියනවායි කියලා ඒක කියන්නේ නැහැ. මං එදා කියවනේ ඉලක්කම් නැත්තම් කොච්චර අමාරු වෙටෙනවද කියලා. 0 1 2 3 4 කියන එක නැත්තම් මේ මොකක් කරන්න පුළුවන්. ඒකක තිබිලා වැඩක්ද සංඛ්‍යාත්මක අගයක් කියන්නේ නැතුව වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකක වැදගත් අපිට. ඒක කියන්නේ නම් සම්මත මිනුම් දඬු. ඒකක නැති වුණොත් එහෙම ඉස්සර කාලේ වගේ එහෙනම් මොකද කරන්න වෙන්නේ? මාළුවේ ගිහින් දිලා කේල් හැවරියක් ගන්න වෙනවා. ඇයි? මේ මොකක්වත් මයින්ඩ් බෑ. මේක තමයි මයින්ඩ් දන්නෙත් නැහැ. හරි මේව මැනලා හරියට කියන්නත් බෑ. දැන් හරි මාළුම තව එක්කෙනකින් ගන්නවා කියනකො මාළු ගිහින් දිලා. ඒත් මේක කිරා ගන්න බෑනේ එකක් නැත්තම්. හරි එහෙනම් මෙන්න මේ විෂමතාවයන් මඟහරවා ගන්න තමයි මේ ලෝකෙට ඒක කියලා දාතියක් ඇවිල්ලා තියෙන්නේ. අහනවා 2015 ස්ට්‍රක්චර් පේපර් එකේ අවසන් ප්‍රශ්න විදිහට ජාත්‍යන්තර සම්මත ඒකකයි බ්‍රිතාන්‍ය සම්මත ඒකකයි අතර තියෙන ප්‍රධාන වාසිය මොකක්ද ජාත්‍යන්තර සම්මත ඒකක වාවිච්චේද කියලා. ප්‍රශ්න අහනවා. බ්‍රිතාන්‍ය සම්මත ඒකක කියන්නේ බ්‍රිතාන්‍ය කට්ටිය එකතු වෙලා සම්මත කරගත්ත මිනුම් දාන. ලංකාවත් ප්‍රබලයි නම් ලාංකික මිනුම් එක කියලා තියෙන්න පුළුවන්. එහෙමව නැහැ. අපි ප්‍රබල නැහැනේ. හැබැයි ජාත්‍යන්තර මුළු ලෝකෙම එකතු වෙලා එක්තරා යුගයකද ආය නැවත මේ භෞතික රාශි මනින්න සම්මත මිනුම් දඬු දුන්නා. එයාලා දුර මනින්න දුන්නා. මොනවද ඒකක? හරි මිලිමීටර් මේකට මිලිමීටරයක් කියමු. ඒ වගේ 10ක් සෙන්ටිමීටරයක් කියමු. ඒ වගේ 100ක් මීටරයක් කියමු. ඒ වගේ 1000ක් කිලෝමීටරයක් කියමු කියලා අන් ඒගොල්ලෝ වෙන මිනුම් දඬු ටිකක් දැම්ම හැම එකකටම. ඒව ඇවිල්ලා නැත්නම් අපිට භෞතික රාශි මැනලා ඒ විශාලත්වය ප්‍රකාශ කරන්න බෑ. ඒ කියන්නේ මොකුත් හදන්න බෑ. පැහැදිලි? එහෙනම් ඒකක අත්‍යවශ්‍යයි. පැහැදිලි? රයිට්. අපි බලමු චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ස්ලයිඩ් එකේ කොහොමද මේ ටික තියෙන්නේ කියලා. හරිද? රයිට්. එහෙනම් ඒක කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වාගෙන ඊට පස්සේ ඒකක වර්ග දෙක අපි කතා කරගෙන හරි මූලික භෞතික රාශි 7 මනින්ට පාවිච්චි කරන එකක 7ක් තියෙනවා. හරි ඊට පස්සේ අතිරේක භෞතික රාශි වලට ඕන මේක දෙකක් අපිට හදා ගන්න පුළුවන්. මම මේ හරිය දැක්ක පොඩ්ඩක් බලමු ස්ලයිඩ් එකේ. දොරමනින්න එහෙනම් ජාත්‍යන්තර සම්මත එකයි බ්‍රිතාන්‍ය සම්මත එකයි කියලා දෙකක් තියෙනවා. හරි ජාත්‍යන්තර සම්මත ඒකකයේ සහ සංකේතය අපි කියන දොරමනින්න පාවිච්චි කරන සාමාන්‍ය මීටර. එහෙනම් අපිට යාව ගන්න පුළුවන්. හරි මීටර කියලා ලියලා හරි මීටර කියලා මෙතන ලියලා හරි එහෙනම් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය සංකේතයේ සම්මතකයේ සිම්පල් එහෙම කාලය තප්පර හරි එතකොට තව ඒකක තියෙනවා කියලා අපි ඉස්සරහට කියනවා එයාට අපි කැපිටල් S දානවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකකේ නම මම මෙතන ලියනවා කිලෝග්‍රෑම් පැහැදිලි හරි සාමාන්‍යයෙන් අපි kg යූස් කරනවා
පදාර්ථ ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් මනින්නේ මවුල වලින්. හරි මවුල කියලා මෙහෙමත් ලියත් හැකි මවුල කියලා ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙම වෙන්න ඕනේ මවුල. අපි ඒකට ජාත්‍යන්තර සම්මත ඒකකයේ සංකේතය විදිහට ගන්නවා MOL. හරි. ඒතර මේ මෙහෙම සම්මත ඒකක තිබ්බහම සංකේතිකුත් යන තිබ්බම භාෂා ප්‍රශ්නයක ගැටලුකුත් නැහැ. කවුරුණත් ලියන්න ඕනේ මේක සම්මතයිනේ. දැන් අනතන් කිලෝමීටර වෙන භාෂාවකින් ලියනකොට වෙන ප්‍රශ්නයන්නේ. හරි ඒ නිසා හැම එකටම සම්මත සංකේතක් තියෙනවා. ජාත්‍යන්තර සම්මත ඒකකවල තියෙන වෙනස. පැහැදිලි? රයිට් ඊට පස්සේ විදුලි ධාරාව අපි සාමාන්‍යයෙන් කියනවා ඇම්පියර කියලා. පැහැදිලි? එහෙනම් යාගේ සංකේතය කැපිටල් A. තාපගතික උෂ්ණත්වය අපි මනිනවා කෙල්වින් වලින්. එහෙනම් අපි යා කියනවා කැපිටල් K අකුල. දීප්ත තීව්‍රතාවය මනිනවා අපි කැන්ඩෙලා වලින්. එයා මනිනවා සිම්පල් C සිම්පල් D. ද්‍රව්‍ය ප්‍රමාණය මනිනවා අපි මේකත් අපි මුලින්ම මවුල කලින් මෙන්න එකම තමයි. පැහැදිලි? ඒකම තමයි මේකට එන්නේ අටක් ලියවිලා තියෙන නිසා. ටයිප් වෙලා තියෙන නිසා. රයිට් ඒක ගැල්ලුවක් නැහැනේ. එහෙනම් මෙන්න ඒ මූලික භෞතික රාශි මනින්න ඒකක ටික. එහෙනම් ඒකක නැත්තම් භෞතික රාශියකට අගයක් දී ගන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් මම මේ ස්ලයිඩ් පෙන්නන්නේ නැතුව මෙහෙම එකක් කියලා දෙනවා. මීටර කියලා කියන්නේ දුර මනින ඒකකයක්. දුර කියන භෞතික රාශිය මනින ඒකකයක්. හැබැයි මීටර වලට අමතරව සම්මත ඒකක තියෙනවා ජාත්‍යන්තරව පාවිච්චි කරන මිලිමීටර සෙන්ටිමීටර කිලෝමීටර ආදී විදිහට. මෙන්න මෙහෙම එකම භෞතික රාශිය මනින්න ඒකක කාණ්ඩයක මේක කාණ්ඩ දෙකක නම් දෙකක් තියෙන්න පුළුවන් නේ. ජාත්‍යන්තර සම්මත ඒකකයි බ්‍රිතාන්‍ය සම්මත ඒකකයි කියම කොහොමත් ඒකක දෙකක් තිබ්බ හැකි. මං කියන්නේ ඒකක කාණ්ඩයකම ජාත්‍යන්තර සම්මත ඒකකවලම ඇයි එකිනෙකට වෙනස් වූ ඒකක තියෙන්නේ. හිතලා බලන්න. දුරමනින්නම මීටර් හරි කිලෝමීටර් මිලිමීටර් සෙන්ටිමීටර් තව ඕනනම් ඩෙසිමීටර් ආදී ඒකක කිහිපයක් දාලා තින්නේ ඇයි කියන උත්තරයක් දෙන්න පුළුවන්ද? ඕන් ඉතින් ඔතන ඉඳන් නිදාගෙන ඉන්නත් හිතනවා. පැහැදිලි? මොකද්ද කියන එක? වීඩියෝ එක බලන වෙලාවේ කවුරු හරි වීඩියෝ එක විතරක් බලනවා ඒත් හිතනවා. ඒකෙන් ටයිම් එක දෙන්නේ. ඔව්. උත්තරය තමයි එකිනෙකට වෙනස් ප්‍රමාණයන් මනින්ට ඊට ගැළපෙන එකක දීලා තියෙනවා. පැහැදිලිද? එකිනෙකට වෙනස් ප්‍රමාණයන් මනින්ට ඊට ගැළපෙන එකක දීලා තියෙනවා. සරලව ගත්තොත් තියෙන්නේ කිලෝමීටර් මීටර් නැමැති ඒකකේ විතරයි නම් කඩදාසියක වගේ ඇල්පයින්ට් එක වගේ thickness මනින්නේ මොන වගේද? තියෙන්නේ මීටර් විතරයි නම් රටේ දිග මනින්නේ කොහොමද? පැහැදිලි? රටේ දිග වගේ ලොකු විශාල මිනුමක් මයින්ට කිලෝමීටර් තියෙනවා. ඇල්පයින්ට් එකක් වගේ කඩදාසියක් වගේ මයින්ට මිලිමීටර් තියෙනවා. තව නම් ඊටත් වඩා කුඩා එකක 100 වගේ දේවල් තව මයික්‍රන්ස් වගේව තව පාවිච්චි කරනවා. ඒකක විදියට. අනිත් පැත්තට යනවා එහෙම එකක. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එකම භෞතික රාශිය මනින්න ඒකක වර්ග කිහිපයක් තියෙන්නේ එකිනෙකට වෙනස් විශාලත්වයන් ගැළපෙන ඒකක වලින් මැනත හැකි. පැහැදිලි? ඒකටයි එහෙම තියෙන්නේ. රයිට්. ඔන්න අපි මූලික වශයෙන් හරි මූලික භෞතික රාශි ටික සහ ඒකට අදාළව පැහැදිලි ඒකේ ඒකක ටික ඒකක ඇයි මිනුමක් කියන්නේ මොකක්ද ඒකයක් කියන්නේ මොකක්ද කියන එකත් කතා කරා. ඒතකොට මේ ටික දන්නවා නම් මම ආපහු මෙතෙන්ට එනවා ව්‍යුත්පන්න භෞතික රාශියක ඕනම එකක් හොයාගත්ත හැකියි. ඒතකොට මොකක් එකක පරිවර්තනක් තියෙනවනේ පාඩමේ. ඒකක සහ මෙනුන්නේ පාඩමේ නම. හරි. එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. right. එහෙනම් දැන් මේවා හැම එකකටම දුරට ජාත්‍යන්තර සම්මත ඒකකයේ මීටර් කාලයේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ තප්පර. එහෙනම් මෙයා උඩට ගියපහම තප්පරයට මීටර් කියලා සම්මත ඒකක විදිහට ගන්න පුළුවන්. දුර මනින්න අදාළ. එහෙනම් මූලික භෞතික රාශි 7 මනින ඒකක ටික දන්නවා නම් පැහැදිලිද? හරි මූලික භෞතික රාශි 7 මනින ඒකක ටික දන්නවා නම් ඒ වගේ හැදෙන ව්‍යුත්පන්න භෞතික රාශි මයින් එකක ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. හැබැයි ඒකකවල තව ඉස්සරහට ගියපුවාම ටිකක් පොදුම වෙනස්කම් ටිකකුත් තියෙනවා.
දැන් අපිට මේකත් මෙතන කතා කරනවා මම මේවා මෙහෙම පැහැදිලි වුණ නැති වුණාට හරි මේවා මෙතන මෙහෙම පැහැදිලි නොවුනට මේක දැන් මේක තප්පර කියන එක අඳුරනවා මීටර කියන එක අඳුරනවානේ කිසි ගැටලුවක් නැහැ. තප්පර කියන එක අඳුරනවා මීටර කියන එක අඳුරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ. රයිට්. හැබැයි මෙහෙම ඒවා තියෙනවා. පීඩනය කියලා කියන්නේ අපි මේ පාඩමේ අපි මේවා මම කියවනේ මේවා කරන්න ඕනේ කියලා පීඩනය කියන මොකද අපිට නැති ඒවා අහනවා. අපේ එකපාරක් අහනවා තාපදාරිතාවය මයින එකකයක් නොවන්නේ කියලා. පැහැදිලි. ඒ කියන්නේ තාපය කොච්චර තාප ප්‍රමාණයක් එනවද කියලා. ඒ කියන්නේ බරමණින ඒකකයකුයි තාපය මයින ඒකකුයි දෙකක් තියෙනවා. කිලෝග්‍රෑමයට කිලෝ කැලරි ඔහොම එකක් තියෙනවා. ඔහොම එකකයක් ඇහුවා. මතක තියාගන්න ඒකක අහනවා පළවෙනි ප්‍රශ්නේම මේක. ඒකක මිනුම් වලින් තමයි ඇහෙන්නේ. පැහැදිලි. එක අවුරුද්දක මගේ මොඩියුල් පේපර් එකක තියෙනවා පීඩනය මයින ඒකකයක් නොවන්නේ කියලා අහලා. එතකොට අපි පීඩනය මනින ඒකකයක් නොවන්නේ. එතකොට අපිට ආවහම එහෙනම් පීඩනය කියන්නේ මොකක්ද? හරි. අපි දන්නවා පීඩනය කියන්නේ බලය බෙදීම ශ්‍රේෂ්ඨඵලය. ඒවා අපි දැනන් ඉන්න ඕනේ. P = F බෙදීම E. එහෙනම් පීඩනයමයින ඒකකයක් යටතේ ශ්‍රේෂ්ඨඵලයමයින ඒකකයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. බලයමයින ඒකකයක් අනිවාර්යෙන් තියෙනවා. මම කියන්න උත්සාහ කරේ මූලික භෞතික රාශි සහ ඒ භෞතික රාශි වලින් ව්‍යුත්පන්න භෞතික රාශි හැදෙන්න මූලික භෞතික රාශි වල සම්බන්ධතාවය දන්නවා නම් මූලික භෞතික රාශි එකිනෙක සම්බන්ධ වෙලා නෙවෙයි ඒවා එකිනෙක සම්බන්ධ කරගෙන හදා ගන්නා ව්‍යුත්පන්න භෞතික රාශි වලත් ඒක අපිට ඕනම විදිහට හොයාගන්න පුළුවන් මූලික භෞතික රාශි 8 එකක අපි දන්නවා. හැබැයි මම චූට්ටක් මේ ඔයගොල්ලන්ට වෙන දෙයක් කියන්න කියලා කියේ පීඩනය කියන රාශිය එහෙම ගත්තොත් ළමයි මෙතෙන්දී මෙන්න මෙහෙම වෙනස්කම් තියෙනවා. ඒකක මිනුම් පාඩම නේද? අපි මේවත් කතා කරගෙන යමු. පීඩනය මනිනකොට පීඩනයේ මයින්ඩ් පාවිච්චි කරන එකක් ATM කියන එක. ඕන් අපි සාමාන්‍යයෙන් නොදකින නමුත් සම්මත එක. සමහරව මොන එකක වර්ගයද කියන්නත් බෑ. පැහැදිලිද? තව තියෙනවා මේක සමානයි බාර් එකකට. මේවත් ඒකක. හැබැයි මේ තුල පීඩනයට අදාළව බලය සහ ශ්‍රේෂ්ඨඵලය අතර කිසිදු සම්බන්ධයක් කියන්නේ නැහැ. සංයුක්ත ඒකක. සමහර ඒවා භාවිතයෙන් එනවා වෙන්න පුළුවන්. සමහර ඒවා නිකන් වචනයක් දාලා මෙහෙම මේක මෙහෙමතරයි කියලා කිව්වා කියන්න පුළුවන්. තව සමහර ඒවා කාට හරි උපහාර පිණිස වෙන්නත් පුළුවන්. දැන් මෙතනත් එහෙම එකක් තියෙනවා. හරි. හැබැයි මේ වායුගෝල එකක් බාර එකක් කියන්නේ ළමයි වර්ග මීටරයට නිව්ටන් නම් 10/5. මේකට තමයි බාර එක කියන්නේ. මේ දෙක කොහොමදවත් දන්නේ නැහැ. හැබැයි ජාත්‍යන්තර සම්මත එකකේ මේක. හැබැයි මේක තුල ඒ මොකුත් කියවෙන්නේ නැහැ. හැබැයි ඔන්න ඒ වගේම වර්ග මීටරයට නිව්ටන් එකක් කියන්නේ පැස්කල් එකක් කියලා. පැහැදිලිද? පැස්කල් එකක් කියලා එහෙනම් ඒ පැස්කලුත් 10/5 වායුගෝල පීඩනයට සමානයි. පැහැදිලිද? හරි. ඒ වගේම මේක ඊට පස්සේ වර්ග සෙන්ටිමීටරය ශ්‍රේෂ්ඨඵල හොයන ගන්නේ බාර කිලෝග්‍රෑම් වලින් එකකට සමානයි. මේක වර්ග සෙන්ටිමීටර නිව්ටන් 10කට සමානයි. මේ මොනවද මේ? ශ්‍රේෂ්ඨඵලයමයි ඒකකයකුයි බරමනින බලයමයි ඒකකුයි දෙක එකතු වෙලා තමයි පීඩනය මෙන්නේ. මෙන්න මෙහෙම ඒකකවල ටිකක් හිතා ගන්න බැරි ගැඹුරු දේවල් ටිකකුත් තියෙනවා. හැබැයි මේවත් කොහෙන් හරි කවුරු හරි සම්මත කරලා තියෙන මිනුම් දඬු කියන එක මතක තියෙන්න ඕන. මේක ටයිටල් පාඩමේ මීටර ගැඹුරෙන් ටිකක් කතා කරනවා මේවා කොහොමද ආවේ කියන එක. මට මේ කියන්න ඕන උනේ සමහර ඒකක අපි දන්නා ව්‍යුත්පන්න ඒකක වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මූලික භෞතික රාශිමයින ඒකක වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නේ ඒවා. මෙතන ගත්තොත් අපි දන්නේමනේ තුලමයින ඒකකයි බරමයින ඒකකයි වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සමහර ඒකක තියෙනවා අපිට එහෙම කියන්න බැරි සංයුක්ත ඒකක. මේක කොච්චරද කියලා කියන්න අපි දැනගෙන මතකේ තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි මේක හැදලා තියෙන්නේ කියන එක. සමහර තැන්වල ඒවා සාම්ප්‍රදායිකව භාවිතා කරන වායුගෝල එකක් කියලා කියන ඒකකයක්. ATM කියලා කියන්නේ. හරි එකක් බාර් කියන්නේ ඒක දිලා දෙන එකක්. තාමත් පීඩනයමයිනවා බාර් වලින්. පැහැදිලිද? හරි මේකෙම තව එකක් තියෙනවා PSI කියලා. 14.7ක් PSI. මේක බ්‍රිතාන්‍ය සම්මත ඒකකයක්. pound per square inches. වර්ගාංගලට රාත්තල්. වර්ගාංගලට රාත්තල්. pound per square inches. ඒක පීඩනයේ බාර් එකක් සමාන එකක්. පැහැදිලිද? දැන් ඕගොල්ලෝ හුලං ගහනකොට එහෙම රෝද වලට හුලං ගහන්නේ මෙන්න මේ එකකේ. මේකක මිනුම් පාඩමනේ මේ යන්නේ. පැහැදිලිද? හුලං ගහන්නේ
ටයර් වල ගහනවා 30ක් 32ක් 40ක් කියලා. බාර 40ක් එහෙම ගහන්නේ නැහැ. බාර 40ක් ගියොත් වාහනේ ගුවන් ගත වෙනවා. පැහැදිලි ගහන්නේ PSI කියලා එකකින්. දන්නේ නැහැ හැබැයි නිකන්. ගොඩක් අය නෝත් මේ හොලන් 32 කියන්නේ 32 නේ. 32ක් ගහන්න. හැබැයි ආන් ඒ වගේ තැන කොහොමද ඒක කියන්නේ? PSI 32ක් ගහන්නේ කොහොමද මගේ මොන දිහා බලනවා. PSI 32 ඒ කියන්නේ PSI නම් දන්නේ නැහැ 32ක් නම් ගහන්න. මීටරේ ඒකකයක්වත් දන්නේ නැහැ. හැබැයි අනෝ සිගටලුවක් නැහැ. පැහැදිලි. හැබැයි අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය හඳුනාගෙන ගෑරේජ් එකට ගිහිල්ලා එහෙම යන කෙනෙකුයි ක්‍රමානුකූලව ඉගෙනගෙන වෙන ඉංජිනේරුවෙකුයි අතර වෙනස. අපි මේ යන්නේ ක්‍රමානුකූලව ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න. අපිට මේ සියල්ල පැහැදිලි කරට හැකි මෙහිමයි මේක එන්නේ කියලා. මේ විද්‍යාව තුළ හැංගිලා හංගලා ගහන්න කිසි දෙයක් නැත. පැහැදිලි මේ විද්‍යාව තුළ සියල්ල ඔයගොල්ලෝ තියලා තේරෙන්නේ නැති කිසිවක් තියෙනවා නම් චෙක් කරන්න. මම හිතනවා මේ සංකල්පය විශ්වාස කරනවා. යමෙක් ප්‍රශ්නයක් අහනවා කියන එකේ තේරුම පැහැදිලි කළ යුතු තව යමක් ඉතිරිව තියෙනවා කියන්නේ. යමෙක් කිසිදු ප්‍රශ්නයක් ඉගෙන ගන්නකොට අහන්නේ නැහැ කියන එකේ තේරුම ගුරුවරයෙක් ආසම දක්ෂ ගුරුවරයෙක් ළමයි ප්‍රශ්න අහනවා. හේතුව එතකොට එහෙනම් අපිට මේක තව ළමයාට අවශ්‍ය විදියට උගන්වනවා කියන සාක්ෂාත් වීම තව එනවා. ඕගොල්ලෝ බලි ටික වගේ අහගෙන ඉන්නකොට අපිට හිතන්න පුළුවන් එක්ක ටෝටලි තේරෙනවා එක්ක ටෝටලි තේරෙන්නේ නැහැ. මගේ වාසියට ඉති උගන්වන කෙනාගේ වාසියට අයිට ඔක්කොම ළමයින්ට තේරෙනවා ආය වචනයක් ඇහුවේ නැහැ කියලා යනවා. මොන කරන්න දෙයක් නැහැ. පැද මේක අහන්නත් බෑනේ. ඒ නිසා ගැටලුවක් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. මම අදටත් කියනවා මේ උගන්වන්නේ ඒකක මිනුම් ටෙක්නොලොජි පාඩමකුත් නෙවෙයි හරියටම. යමක් හදන පාඩමක් නෙවෙයි. යමක් හදන පාඩම් වලට ඉංජිනේරින් පාඩම් වලට ඉංජිනේරින් ටෙක්නොලොජි පාඩම් වලට උදව් කරන සරල පාඩම් මේවා. හැබැයි මෙතන එනවා ඉස්සරහට ඉංජිනේරින් ටෙක්නොලොජි පාඩම්. යම් දේවල් හදන විදි ඉගෙන ගන්නම පාඩම්. පැහැදිලිද? වාහන හදන විදිය ඉගෙන ගන්න පාඩම්. ගෙවල් හදන විදිය ඉගෙන ගන්න පාඩම්. ඉලෙක්ට්‍රිකල් ද්‍රව්‍ය හදන භාණ්ඩ හදන විදිය ඉගෙන ගන්න පාඩම්. ඒ වගේදී ඔළුව යොමු කරන්න නම් මේ බාහිර දැනුමත් එක්ක හොඳ චින්තන ශක්තියක් තියෙන්න ඕනේ හිතන්න. නැත්තම් ඉති බෑ. පෙරලකු අභියෝගයක් මේක. අපි මේ පළවෙනියම පටන්ගෙන අවුරුදු 11ක් වෙනකම් බලාගෙන හිටියේ ඔන්ලයින් කරන්න බැරුව නෙවෙයි. පැහැදිලිද? හැබැයි අද වර්තමානයේ තුල මේ ආරමුණ සියලුම වීඩියෝ ටික මතක තියාගන්න YouTube එකට දාලා මේක අර උඩින් අතගා ඉන්න අයට සත්‍ය අවබෝධ වෙන්නයි ළමන්ට සත්‍ය අවබෝධ වෙන්නයි මේ කාරණා මම ඉෂ්ට කරනවා. පැහැදිලි සමතක තියාගන්න ඩෙප්ත් එක එන්න ඕනේ හරියට. කවුරු හරි කියනවා මේ උගන්නන්න නැහැ කියලා මම කියනවා ඒක උගන්නනවා. උගන්නන්න ඕනේ. පැහැදිලි හරි. ඒක නැතුව නිකන් උඩින් ටෙවුට් එකක් දීගෙන උඩින් උගසරහන් දෙකක් දීලා ගිහලා හරියන්නේ නැහැ. එන්නේ කොහොමද කියලා අහනවා. පැහැදිලි ඒක විභාගෙට එන්නේ කොහොමද කියලා එකත් එක්ක ඒකට ටාගට් වෙන්න ගන්න ඕනේ. ඒ විභාග වෙලාවේ තහන ප්‍රශ්න ටික ඔක්කොම රිවිෂන් ක්ලාස් එකකෝ පේපර් ක්ලාස් එකකෝ ගුරුවරයා බසබස ගාලා එයාට හිතෙන විදිහට කියලා දීලා හරියන්නේ නැහැ. රිවිෂන් එකක් ළමයට පේපර් එක ලියන්න දෙන්නේ නැතුව ඔක්කොම ටික සර්ලරන් සාකච්ඡා කරනවා. ඕම් මේ දවස්වල 2025 අයියලා කළා බලාගෙන ඉන්න ඔන්ලයින් ක්ලාස් දිහා. සර් හෝ ගාලා කියවන් යනවා. තියෙනවනේ තව මොනවද? මොකද ස්පීඩ් ක්ලාස් එක තව මොනවද කියලා රිවිෂන් නේමෙවත් තියෙනවනේ. හරි. ඒ වගේ ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නවා. කිසිවක් නැහැ. මේක අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි මේක තේරෙනවා. ඇහෙන එක කන් දෙකෙන් ඇහෙනකොට තේරෙනවනේ මේ දන්නේවා හෝ මේ සිංහල තේරෙනවනේ. අයින් දාගෙන ඉන්නවා. කක්ක පහක වැඩක් නැහැ. සමහර කාලවලට කියනවා පන්ති දකින්න ගුරුවරයාගේ ඔන්ලයින් පන්ති. තනියෙන් වැඩක් මොකක් කරන්නේ. ගුරුවරයාගේ පාඩයි ගුරුවරයාගේ කටහඬයි අඳුරයි එච්චරයි. පැහැදිලි හරි ඒසත් තේරුම් ගන්න තනියෙන් වැඩ කරන්න ඕන. තනියෙන් හිතන මිනිස්සු බිහි වෙන්න ඕන. ඒකට ඒ රටාවෙන් ගන්නේ ඕන. පැහැදිලි නැතු ඔක්කොම කටපාඩම් කරගන්න බෑ අපිට. රයිට් පාඩමට එමු. හරිද? ඒත් එනම් මෙන්න මේ ඒකක් ගැන පොඩ්ඩක් වැඩි යමුකුත් පන්නව ගලන්න කිව්වා. රයිට් මම දැන් ඔන්න ප්‍රධාන වශයෙන් භෞතික රාශි මූලික භෞතික රාශි ව්‍යුත්පන්න භෞතික රාශි මිනුම් ඒකක කතා කරලා ඉවරයි.
දැන් අපි යනවා මේ භෞතික රාශියකට මිනුමක් අරන් ඒ අගේ ප්‍රකාශ කිරීමේ මිනුම් ගැනීමේ ක්‍රියාවලියට ඕනි වෙන ප්‍රධාන උපාංග වලට කියනවා අපි මිනුම් උපකරණ කියලා. පැහැදිලිද? ඔය භෞතික රාශි කියන්නේ යමක් හදන්න තියෙන්න ඕන දත්ත. මැනගන්න පුළුවන් දත්ත. නැත්නම් හදන්න බෑ. මැනගන්න පුළුවන් දත්ත වලට විශාලත්වය කියන්න මිනුම් ගන්න ඕනේ. නැත්නම් ඒ දත්තේ කිව්වට වැඩක් නැහැ. මිනුමක් ගන්නට අරන් ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් සංඛ්‍යාත්මක අගයන් සහ සම්මත මිනුම් දඬු ඕනේ. ඔයාලට මට වෙනස් කරන්න බෑ ඒවා. අපිට සම්මත කරන්න විදිහක් නැහැ. සම්මත කරලා තියෙන්නේ. එතකොට කොහේ මෙන්නත් ඒවා එකයි තමයි. කිලෝග්‍රෑම් එක කොහේ මෙන්නත් එකයි. ඇමරිකාවේ මෙන්නත් මෙහෙ මෙන්නත් කිලෝග්‍රෑම් කියලා කිව්වොත් කිලෝග්‍රෑම් තමයි පිටකොටුවේ පොඩ්ඩක් වෙනස් හැබැයි. මේක තියෙනවා පොඩ්ඩක්. හරි. රයිට්. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් කිලෝග්‍රෑම් ගාන පොඩ්ඩක් ග්‍රෑම් ගානකට අඩු කරන්න ඉන්නව නැත්නම් කොහේ මෙන්නත් කිලෝග්‍රෑම් මට කියන්න බෑ. නෑ අපි ඔය කිලෝග්‍රෑම් එකට කැමති නෑ. අපි ඔය කිලෝග්‍රෑම් එකට කැමති අපිට වෙන කිලෝග්‍රෑම් එකක් ඕනේ. එහෙම බෑ. ඒකට එනවා කමුන්ගේ නමක් දාගන්න කියලා කියනවා. කිලෝග්‍රෑම් දාන්න බෑ ඒවට. ඒවා සම්මුතියන් සම්මතයන් අටක් විතර ඒකක වෙලා තියෙනවා නීති. ඒවා අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. කාටවත් හිතුනම මේ පඩිය කිලෝග්‍රෑම් එක හදන්න ඕනේ පොඩි කරලා හදගමු. එහෙම බෑ. අවුරුදු පතා මිනුම් උපකරණ ලයිසන් කරන්න ඕනේ. තේරෙනවද? හරි. මිනුම් උපකරණ හදන සමාගම් ඔක්කොම ලයිසන් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ චෙක් වෙන්න ඕනේ. මම අඩි රූල් හදන කම්පැනියක් හදලා හදන අඩි රූල් මීටර් නෑ පොඩ්ඩක් අඩුයි. ඉවරයි. ඒකෙන් මයින් ඔක්කොම ඉවරයි. ඒකෙන් මැනලා කරන වෙල්ඩ ගනුදෙනු සියල්ල ඉවරයි. ඉම්පෝටන්ට්. වැදගත්. හරි. ඒක කියන්නේ ඉතර වැදගත් කියලා තේරෙනවද දැන්? හරි. එහෙම එකක් මේවට තියෙනවා කියලා. අපි නිකන් ඔය හේ ගෙන තියෙනවා. ඇනලයිස් කරන්නේ නැහැ. අපි මේ දන්නවා පාවිච්චි කරනවා මොකද? හැබැයි ඉංජිනේරු මනසකින් හිතන්න නම් යමක් හදන පුද්ගලෙක් වෙන්න නම් අන්න මේ දැනුම හොයාගෙන ගිහලා මේවා මොකටද කියන එක හිතෙන්න ඕනේ. එහෙම තු වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒකට අර භෞතික රාශීන් මත විවිධ තැන්වලදී අපිට හම් වෙනවා. හොඳේ. හරි? අපි දීප්ත තීව්‍රතාවය නම් පැහැදිලිව සාමාන්‍යයෙන් අපේ පාඩම් වල අපිට එන්නේ නැහැ. හරි? හැබැයි අපි කාලේ කොහමත් හැම එකකදීම ඉනෝ. දුර මේ දැන් කතා කරන්න හදන්නේ ළඟම භෞතික රාශිය ළමයි දුරනේ. අපිට ක්ලෝස්ම භෞතික රාශිය දුර. ළඟම භෞතික රාශිය දුර වෙයි. දුර කියන්නේ සෑම එකකටම ඕන භෞතික රාශියක් ඉඳලා ඒක ළඟම භෞතික රාශියක්. ඒක අපි කොහොමද කරනවා? දීප්ත තීව්‍රතාවයත් අපිට ලොකුවට ඕනේ. හැබැයි SF ටික උගන්වන පොඩි කොටසක් මම හිතන්නේ ආලෝක පාඩම හිතන් තියනවා වෙන්න ඕනේ තියෙන උගන්වනවා. තාපගතික උෂ්ණත්වයට උගන්වනවා. විදුලි ධාරාව අපි පැහැදිලිවම උගන්වනවා. ස්කන්ධ අපිට හැම වෙලාවෙම ඕනේ වෙනවා. පදාර්ථ ප්‍රමාණය සාමාන්‍යයෙන් අපිට ඕනේ නැහැ. හැබැයි SF වල කෙමිස්ට්‍රි කොටසේදී මවුල කියන එක ඕනි වෙනවා ඔයගොල්ලන්ට. පැහැදිලි? නිසා අපි හැම භෞතික රාශියකින්ම මනින හැම ඒකක වර්ගෙින්මයි නේ සෑම භෞතික රාශියක්ම එක හා සමානව අපේ ඉංජිනේරින් වර්ක් වල යූස් කරන්නේ නැහැ. හැබැයි කොමනෝ ඉංජිනේරින් වර්ක් එකකට ඔය භෞතික රාශිය ඔක්කොම ඕනේ. නැත්නම් ඉතින් ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. අලුතෙන් ඕනම් භෞතික රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්. මැනගත හැකි අලුත් තත්ත්වයක් තියෙනවා නම්. අර තත්ත්වලින් මැනගන්න බැරි මොන හරි ලෝකේ අලුත් තත්ත්වයක් හඳුනාගත්තොත් ආන් තමුන්ගේ නම දාගෙන රංගන්න පුළුවන්. ඔන්න ඉනෝවේෂන් කරන දේවල් අලුත් තත්ත්ව හොයා ගන්න බලනවා. හරි මේ ලෝකේ තියෙන උෂ්ණත්වය මැනලා තියෙන. රස්නේ මැනලා තියෙන. ආලෝකේ මැනලා තියෙන. මයින්ට පුළුවන්. බර මයින්ට පුළුවන්. කනන මයින්ට පුළුවන්. හරි එහෙම නිකන් අලුත් තත්ත්වයක් හොයා ගන්නවා. ඒකල නමක් දා ගන්න. මොන කරනවා නේද? හරි මං කියවනේ දා අනාගත ප්‍රවණතාවයන් තාක්ෂණ වේදී ඔතම වැඩ අලුත් වැඩ පැහැදිලි රයිට් අපි එන යනවා හරි මූලික භෞතික රාශිය උත්පන්න භෞතික රාශිය වගේ ඇවිල්ලා අපි යනවා දැන් මම කිව්ව පැහැදිලිවම මොනවා හරි භෞතික රාශියක් මනින්න නම් මිනුම් උපකරණයක් තියෙන්න ඕන නැතුව මිනුම් ගැනීම කියන ක්‍රියාවලිය කරන්න බෑ භෞතික රාශියක විශාලත්වයේ පිළිබඳව අදහසක් දෙන්න මිනුමක් ගන්න නම් අපි විසින් හදපු උපාංග තියෙන්න ඕනි මිනුම ගන්න. අපි වට කියනවා මිනුම් උපකරණ කියලා. මේ කියපු සියලු භෞතික රාශි මනින්න පුළුවන් තත්ත්වයන් නම් මේ කියපු සියලු භෞතික රාශි ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දේවල් නම් ඒවා මනින්න අනිවාර්යෙන් මිනුම් උපකරණ අපි හදලා තියෙන්න ඕන.
ඔය කියපු හැම එකක් බලේ මනින්ට තියෙන්නත් ඕනි. සමහර ඒවා ඍජු මයින්ඩ් මිනුම් උපකරන්නේ පීඩනේ මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. මන්දනේ මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. දොර මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. බර මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. පදාර්ථ ප්‍රමාණය මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. තාපගති කුෂ්ඨන්ත මයින්ඩ්ත් පුළුවන් වෙන්න ඕනේ. ඔක්කොම මනින්ට. මොකද මනින්ට පුළුවන් දේවල් නේ භෞතික රාජ්‍ය කිව්වේ. ආයෙනම් මයින්ඩ් උපකරණ තියෙනවා. එහෙනම් මේ ගැන ගන්න හදන්නේ මිනුම් උපකරණ ගැන. පළවෙනි කතන්දරේ මිනුම් උපකරණයක් ගොඩක් තියෙනවා. උපකරණ. මං ඔයාලට මේසයක් උඩ තරාදි රෝල් වර්ග හරි උෂ්ණත්වමාන පීඩන මාපක නැත්නම් ප්‍රෙෂර් ගේජස් ඔක්කොම ටික තියලා තියෙනවා. වර්නියර් කැලිපර් මයික්‍රොමීටර් රූල් ඔක්කොම ටික මන් තියලා තියෙනවා. හරි තරාදි හරි ඊට පස්සේ පරිමාමයින මොනවා හරි ගැලුම් එහෙම නැත්නම් බීකර හරි ඊට පස්සේ තවත් මේ උෂ්ණත්වමයින උෂ්ණත්වමානය ඊට පස්සේ ලක්ස් මීටර ආලෝකයේ මයින්ඩ් පාවිච්චි කරන පැහැදිලි හරි ඒ ඔක්කොම ටික මං රයිට් තියලා තියෙනවා මේසයක් උඩ. මම දැන් ඔයාලට කියනවා මෙන්න මේ මොනවා හරි උපාංගයක් මනින්ට තියෙනවා. මොනවා හරි භෞතික රාශියක් මනින්ට තියෙනවා අපිට. මිනුමක් ගන්නට තියෙනවා. ඇයි භෞතික රාශියක විශාලත්වය දෙන්න. එහෙනම් මෙන්න මේ මිනුමක් ගැනීම කියන එක කරන්ට අර මිනුම් උපකරණ භාවිතා කරනකොට මිනුම් උපකරණයක් තෝරනකොට මොනවද හිතන්න ඕනේ? දැන් මිනුම් උපකරණ ඔක්කොම මේ සුඩ තියෙනවා. මං කියන මොකක් හරි එකක් මනින්න කියලා. මොකක් හරි එකක් මං කියනවා මේක මනින්න කියලා. මං ඒකට මේක කියලාම කියන්නේ නැත්නම් ඒකට හේතුවක් තියෙනවා. උත්තරේ මට හරියට එන්නේ නැහැ එතකොට. මං මනින්ට කියන රාශිය මනින්ට ඔයාලා මිනුම් උපකරණයක් තෝරනකොට මොන කරුණුද බලන්න ඕනේ? පළවෙනි එක නම් පළවෙනියට ඕනේ. මං ඔයාලට මොකක් හරි මයින්ට කියනවා මිනුම් උපකරණ ගොඩක් තියෙනවා. දැන් ඔයාලා ප්‍රායෝගිකව මිනුම් උපකරණයක් කරන්නේ මනින්නේ මේක නේද? මේ මයින්ට කියූප එක. එහෙනම් පළවෙනියම මිනුම් උපකරණ තෝරාගන්නේ කුමන කරුණ මත පදනම්වද? තරාදිත් තියෙනවා. මීටර රූලුත් තියෙනවා. ටේප් තියෙනවා. අත්තමාන තියෙනවා. ලක්ස් මීටර තියෙනවා. ඔක්කොම තියෙනවා. ඉස්සරවම ඔයාලා මොකද හිතන්න ඕනේ මිනුම් උපකරණ තෝරනකොට? මනින්න තියෙන්නේ මොන භෞතික රාශියද? දුර මනින්න තියෙන තරාදිය නම් හරියයිද? නෑ. දිග මනින්න තියෙනකොට හරි එහෙම නැත්නම් පරිමාමයින්න තරාදිය නම් හරියනවද? නෑ. එහෙනම් භෞතික රාශියට ගැළපෙන මිනුම් උපකරණ තෝරගන්න ඕනේ. මයින්ට තියෙන මොකද්ද කියලා බලන්න ඕනේ. පළවෙනි එක. තව මොනවද හිතන්න ඕනේ? චිතක් හිතන්න. තව මොකද්ද එහෙනම් රයිට්. දැන් දිග මයින්ඩ් තියෙන්නේ හොඳ රයිට්. එහෙනම් ඒ හින්දා මම ඔන්න එනම් ගත්ත පැහැදිලිවම දිග මයින්ඩ් උපකරණ ටික වෙන් කරගත්තා. තව මොනවද මම හිතන්න ඕන? මේකෙමුත් මම හරියටම කෝකද කියලා තෝරගන්න දිග මයින්ඩ් පාවිච්චි කරන රූල් ටේප් වර්නියර් කැලිපර් මයික්‍රොමීටර් ඔක්කොම තියෙනවා. එහෙනම් මම තව මොනවා ගැන හිතලාද හරිම මිනුම් උපකරණ සිලෙක්ට් කරන්නේ දුර කියන භෞතික රාශිය මනින්න? නිකන් හිතලා ගියා. දැන් මේක උඩ ප්‍රායෝගික එකක් නේ කියන්නේ ප්‍රැක්ටිකල් එක නේ මේක. කාඩු කැලක් කපලා හදන්න දෙනවා ලී කැලක් කපලා හදන්න දෙනවා මිනුම් උපකරණ ඔක්කොම ටික තියෙනවා. ඔයාලා තව මොනවා ගැන හිතලාද මේ දුර මනින්ට මේ තාඩු කැල්ල ලී කැල්ල මනින්ට අදාළව උපකරණ තෝරගන්නේ. දැන් දුර මනින්න එක කියලා හරි. දුර මනින එක මිනුම් උපකරණ තමයි නම් ගන්න. ඒක හරි. රයිට්. දැන් එහෙනම් මේ දුර මනින උපකරණ ටිකෙන් හරිම උපකරණ තෝරගන්න තව මොනවද බලන්න ඕනේ? පගඩක් කල් බලන්න ඕනේ. ප්‍රයෝග කරනවා. ලියාගන්න බෑනේ. ඒක ලියාගන්න බෑ. පැහැදිලි? රයිට් ප්‍රයෝග කරනවා. හරිද? එහෙනම් මේ දුරට ගැලපෙන මිනුම් පරාසයක් තියෙන මිනුම් උපකරණ ගන්නව නේද? පැහැදිලි? මේකට අරන් එන්නේ නැහැ නේද කිලෝමීටර් 4ක් 5ක්ම ඉන්න ලොකු ටේප් එකක්. නෑ. මේ පොඩි ටෙස් එක මනින්නේ. මේක මනින්න කියපු ගමන් මේක මනින්න බෑ ටේප් එකකින්. මේක වක්‍රාකාර මිනුමක් මේක. එහෙනම් මොන තන මිනුමද ගන්න තියෙන්නේ? මොන මිනුම් පරාසයද ඕනි වෙන්නේ? සමහර විට කඩදාසියක් මයින්ඩ් දෙන්නේ. ඒකේ thickness එක මයින්ඩ් දෙන්නේ. චූටි තහඩු කැලක thickness එක මයින්ඩ් දෙන්නේ. අයකට මේකක්වත් හරියන්නේ නැහැ. ඒකට මයික්‍රොමීටර් ඕනේ. මොකද ඒවා මේ වගේ කියවන්න බෑ ක්‍රමාංකනේ ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙනම් කියනවා
මයින්ට පුළුවන් කුඩාම අගය නැත්තම් තියෙන්න ඕන කුඩාම අගය නැත්තම් මෙහෙම එකක් හිතන්නකෝ. දැන් මේ ඩෙස් එක හදනකොට නම් හරි පොඩ්ඩක් මිලියක් දෙකක් තුනක් මේ වුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑනේ. හැබැයි පෑන් එකේ ක්ලිප් එකක් ගැන හිතන්නකෝ. මේ පෑන් එක ගන්න ක්ලිප් එක ගැන හිතන්නකෝ. පෑනයි ක්ලිප් එකයි අතර පරතරය ඔයාලා හිතනවද මිලියෙන් 10න් පංගුවකට වඩා අඩුයි පරතරය. එම් වෙනසක් තිබ්බ පෑන් ක්ලිප් එක වදිනවද හරියට? වදින්නේ නැහැ. මේ ඔරලෝසුවක මේ පින් එකක් මේ හිතන්නකෝ බෙල්ට් එක හයි කරලා තියෙන පින් එක කියලා. ඒවා හරියටම තියෙන්න ඕනේ නේද? ඒවා මේ මිලියක් එහෙට මෙහෙට වෙලා තියෙන්න එහෙම පුළුවන්ද? එන්ජින් එකක් ගෙවෙන්න පුළුවන් 115යි 20යි. එහෙනම් ඒ එන්ජින් මයින්කොට මිලිමීටර් 100න් පංගු 15ක් මැන ගන්න පුළුවන් උපකරණ තියෙන්න බෑ. පැහැදිලි. එහෙනම් අපි කියනවා දර පලනකොට දර කෑලි මොගෙන්නම් මනින්නේ නැහැ. අපි මනෝමයෙන් කියන අඩි දෙක විතර කපන්න කියලා. ඒතර අවශ්‍ය නැහැ. පැවතිය යුතු නිවැරදිතාවය අනුව ඊට ගැලපෙන කුඩාම මිනුම සහිත උපකරණේ තෝරා ගන්න ඕනේ. පැහැදිලි කියන්නේ? හරි. එහෙනම් ගැලපෙන තිබිය යුතු නිවැරදිතාවය මත තෝරා ගන්න ඕන. ඊට පස්සේ සමහර තියෙන තැන අනුව හැන්ඩල් කරන්න පුළුවන් මිනුම් උපකරණයක් ගන්න ඕනේ. සමහර මිනුම් උපකරණ එතන එහෙම ගන්න බෑ. ඒක මැන ගන්න බෑ මේක. වක්‍රය කවාකාර මිනුමක් නම් ගන්න තියෙන්නේ රූලෙන් ඒක කරගන්න බෑ. ඒක නදාලා වර්නියර් කැලිපරේ මයික්‍රොමීටර හොදාලා උපකරණයකට යන්න ඕනේ. කැලිපර්ස් දාතියකට. පැහැදිලි කොතනද කොයි වගේ මිනුමක්ද කියන එකත් අපි හිතන්න. බලන්න මේ ටික හිතන්න නැතුව අපිට මිනුම් වල දලස් කාලා රූල් අරගෙන මේ කියන එක වයින්න පුළුවන්ද? පෑනක විශ්කම්මේ මයින් රූලක් අරන් හරිනවද? නෑ. මයින්ඩ් තියෙන දුර ඒක හරි. හැබැයි එයාගේ මිනුම හරියට නිවැරදි වෙන්න ඕනි. ඒ වගේම එයා කවාකාර මිනුමක් ඉඳලා රූල වගේ රේඛී මිනුම් උපකරණ මනින්න බෑ. එයා මයින්ඩ් වෙන්නේ පැහැදිලිවම. හරි. අර කියන කවාකාර මිනුමක් ගන්න පුළුවන් මයික්‍රොමීටරය හෝ වර්නියර් කැලිපරේ කියන උපාංගය. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ කියන කවුන්ට් එක හිතන්නේ නැතුව මිනුම් උපකරණයක් තෝරාගෙන හරියන්නේ නැහැ. මොන භෞතික රාශියද මනින්න තියෙන්නේ? කොතනද මනින්න? තව එකක් තමයි ඒකක වර්ගය. දැන් සමහර මිනුම් උපකරණ ගහලා තියෙන අංග අපිට මිලිමීටර වලින් ඕනේ කන්වර්ට් කරලා ගන්න පුළුවන්. හැබැයි අපි සමහර ඒවා ඒකකෙම කියවන එක අපිට ලේසි කන්වර්ට් කරනවට වඩා. දැන් අපි සමහර දැන් ෂීට් හරි ලෑලි හරි මනිනකොට අදටත් මීටර වලින් මනින්නේ නැහැ. අදටත් ජාත්‍යන්තර සම්බන්ධයකින් තමයි සීට් මනින්නේ. අඩි 6 සීට් කියයි අඩි 8 සීට් කියයි කන්ස්ට්‍රක්ෂන් වල. හරි අඩි 18 කම්බි කියයි අඟල් 2 පොළු කියයි අඟල් 4 ප්‍රීප් කියයි මිලිමීටර වලට වඩා අදටත් යූස් කරන්නේ අඟල්. එහෙනම් අදටත් යූස් කරන්නේ අඩි. එහෙනම් සමහර විට මේ ටෙප් එකේ අඩි වලින් ගේ හදනකොට මැන්නේ නැත්තම් අඩි කියන ක්‍රමාංකයෙන් නැත්තම් ඒක අපිට වැලිඩ් මදි. ඒක අපිට හොඳ මදි. සමහර ඒවා ඒ ගැලපෙන ඒකකේම අපිට තියෙනවා නම් ලේසි ගණන් හදලා ඉන්නවට වඩා පැහැදිලි. එහෙනම් මූලිකවම මතක තියාගන්න තව එකක් තියෙනවා. තව තියෙන නිවැරදිතාවයේ ඊ타මත්ම වැඩි වෙන්න ඕන නම් සහ මිනුම් ගැනීමට කියවීමට ලේසිම උපාංග જાතියක් තියෙනවා අපිට ඩිජිටල් උපාංග කියලා. පැහැදිලිද? දැන් සරල උදාහරණයක් ගන්නම්කො මෙන්න මේ ගැනත් බලන්න ඕනේ. මෙන්න මේ ඩිජිටල් ඇනලොග්ද කියන එක ගැනත් බලන්න ඕනේ. පැහැදිලිද? ඒකට හේතුව දැන් ඔයාලා හිතන්නකො හරි සමහර විට ඩිජිටල් ඒ වාගේ නිවැරදිතාවයටත් වඩා වැදගත් වෙන්නේ එයාගේ මිනුම කියවීමේ පහසුව. දැන් ඔන්න කාට හරි උණ ගන්නවා. ඔන්න උණ කටුව ගහලා මේක බලනවා. ඇත්තට මම ඒකට පේන්නේ නෑනේ මේකේ උණ කටුවේ මේක රැයට බලනකොට මේ උෂ්ණත්මානේ අර රතු පාට රස දිදික කොච්චර උස ගිහිල්ලාද කියලා. හරි ඒකත් බලපුවම ඉරි 4ක 5ක වගේ පේනවා. හරි උණ 80 98ට 100ක් දන්නේ. 98 වුණොත් වෙන බේතක් දෙන්න ඕන 100ට වෙන බේතක් දෙන්න ඕන. අරු මැල්ල යනවා. පැහැදිලි? හරි. ඒක හරියට මේ කියව ගන්න එපා. හැබැයි දැන් තියනවා ගහනවා බලනවා රයිට් 98.7යි. ඒ කියන්නේ මොකක්ද? FM channel එකක් නෙවෙයි. හරි උෂ්ණත්මානය. අගය උෂ්ණත්වය, උණේ ප්‍රමාණය, උණ අගය. කියවන්න ලේසි. මිනුම් යා ගන්නවා සෙන්සර් වලින්, ට්‍රාන්ස්ඩියුසර්ස් වලින්, නැත්නම් අපි කියනවා පරණායක වලින් සහ සංවේදක වලින් කියලා. දැන් සංවේදකයක් කියලා කියන්නේ ළමයි සෙන්සර් එකක්. ඒ කියන්නේ යා තමයි භෞතික දත්තේ උරා ගන්න කියලා. තව ඉස්සරහ ඉලෙක්ට්‍රොනික වල ගන්නනවා. ඒ උරාගත්ත භෞතික දත්තේ මෙච්චරයි කියලා ඩිස්ප්ලේ කරන්න ගණන් හදන කෙනාට කියනවා පරණායකයක් කියලා. දැන් ඔයාලා පපුල් ගෙඩියක් තියෙනවා තරහදී. තරහදී ඇතුලේ පොඩි ෆ්ලැප් එකක් තියෙනවා. එයා තමයි සෙන්සර් එක. මෙච්චරක් පාත් වුණා.
ඒ භෞතික දත්තේ ඉලෙක්ට්‍රොනික දත්තයක් බවට පත් කරලා ඩිස්ප්ලේ එකේ ගණන් හදලා ඩිස්ප්ලේ එකේ කිලෝග්‍රෑම් 1.5යි කියලා පෙන්වන කෑලි ටිකට කියනවා පරණායක කියලා. එහෙනම් සංවේදක හා පරණායක පාවිච්චි කරන ඩිජිටල් මිනුම් උපකරණ යක්ද මේක? එහෙම නැත්නම් මේක මැනුවල් උපකරණයක්ද කියන එකත් අපි හිතන්න ඕන උපකරණයක් තෝරගන්න ඕනේ. මොකද හේතුව ඩිජිටල් උපකරණ වලදී අපිට හැබැයි මෙහෙම එකක් තියෙනවා වරදින්නේ නැහැ කියලා නෑ. මිනුම කියව ගන්න ලේසියි. ඩිජිටල් උපාංගයේ සෙන්සර් එක හෝ උපාංගයේ පරණායකයේ පිස්සු කෙලියොත් සම්පූර්ණ මිනුමම આવුත්. ඒ කියන්නේ විශ්වාසය තියෙනවම කියලා කියන්න බෑ. සාමාන්‍ය රූලකින් නම් අපිට තේරෙනවා ලයික් මේක වෙන්න බෑ කියලා. අරක වෙන්න බෑ කියලා කියන්න බෑ මේ උපකරණේ කියලා තියෙන්නේ. සමහර විට මුලාවේ වැටෙන්න පුළුවන් උපකරණ ඉවරෙත් ඉස්සරහට එන උපකරණ දෝෂ යටතේ. මැච් එකක් ගහනවා ලක්ෂ්මීටරෙන් ආලෝකය මයිනෝ අම්පෙයාර් හවසට බෑඩ් ලයිට් කියලා. ලක්ෂ්මීටරේ වැරදිද පෙන්නනවා. ඉන්දියාව වගේ රටක් හැම ඉන්නොත් ඌ වැරදිද පෙන්නනවා මැච් එක වරන් මේ නතර කරන්න ඕන නම් ලක්ෂ්මීටරෙත් වැරදි. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා සමහර ඩිජිටල් උපකරණ වල අදාළ උපාංග ගැටලු සහකාරී වුණොත් ගැටලුකාරී වුණොත් තමයි මිනුම පිළිබඳ අපිට නිශ්චිතයක් නැත මිනුම් පිළිබඳ අපිට විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. සුවර් කියලා තමයි ගන්නෙ. මම නම් කියන්නේ සුවර් එකට වඩා ලේසි. ඒකයි ඩිජිටල් මිනුම් උපකරණට යන්නේ. එහෙනම් මිනුම් උපකරණ ගන්නකොට තෝර ගන්නකොට මොන භෞතික රාශියද මයින් තියෙන්නේ මතක් කරගන්න ඕනේ. දැල්ල කොතන කයි වගේ තැනකද මනින්න තියෙන්නේ ප්‍රායෝගික උපකරණ පාවිච්චි කරන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ. ඒත් එක වාගේ ණයට මතක් කරන්න. මොන මිනුම් තරාසියක්ද මනින්න තියෙන්නේ? අක්කා ගෙදර කේක් හදගොන්න නම් කිලෝග්‍රෑම් 2 තරාදී ඇති. සිමෙන්ති කිරන්න ඒකක්ද? මදි. වී කිරන්න එක මදි. එහෙනම් මොන මිනුම් පරාසයක්ද මනින්න තියෙන්නේ? ලොරි පිටින් මනින්න ඒ තරාදී එකක්වත් මදි. ටොන් ගණන් මනින්න තරාදී තියෙන්නේ මිනුම් පරාසයේ වැදගත්. පැහැදිලිද? කොතර නිවැරදිතාවයක් තියෙන්න ඕනද ගන්න මිනුමේ. ඒ අනුවත් අපිට රූලද වර්නියර් කැලිපර්ද මයික්‍රොමීටරද කියලා හිතන්න වෙනවා. නිවැරදිතාවයේ කුඩා මිනුම මත පදනම් වෙන්නේ ඉස්සරහට කතා කරනවා. පැහැදිලිද? කොතර නිවැරදි මිනුමක් වෙන්න ඕනද කියන එක. සමහරවිට රේඛීයව සහ කවාකාර මිනුමක්ද ගන්න තියෙන කියන ගැන හිතන්න වෙනවා. පැහැදිලිද? ඒකක වර්ගය ගැනත් අපිට හිතන්න සමහර විට අපිට ඒ ගණන් හදනවට වඩා ඒ අදාළ ක්‍රමාංකණය කරලා තියෙන විදිහ ක්‍රමාංකණය කරන ළමයි ඒකක ලකුණු කරලා තියෙන විදිහ ක්‍රමාංකණය සහ ක්‍රමාංකණය කරලා තියෙන ඒකක වර්ගයත් වැදගත්. ඒ වගේම මේ උපාංගේ ඇනලොග් එකක්ද ඩිජිටල් එකක්ද කියන එකත් වැදගත්. මෙන්න මේ කරුණු ටික සලකලා තමයි කුමන මිනුම් උපකරණයක්ද අපි මේ වැඩේට ගන්න කියන එක තෝරා ගන්න. ඒක ප්‍රැක්ටිකල් එකේදී කරන්න තියෙනවා. හරිද? ඕගොල්ලන් දසම ස්ථාන දෙකකටම අගයන් මනින්න කියලා තිබ්බොත් මයික්‍රොමීටරේම ගන්න වෙයි. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක මනින්න දෙනවා ඔටෝමොබයිල් ප්‍රැක්ටිකල් එක. මයික්‍රොමීටරේ ගන්න වෙනවා. දසම ස්ථාන දෙකකට මිනුම් ගන්න වෙනවා එකම අයිනකොට. පිස්තන් එකේ කැලිපරේ සමානයට ගන්නවා 10 එකේ කැලිපරේ ගන්නවා දසම ස්ථාන එකයි මයින්ට වෙන්නේ. ඉස්සරහට එනවා මේ එන්ටර්ටේන් හදාන්න. පැහැදිලි රයිට්. දැන් එහෙනම් අපි පොදු උපකරණ ටිකෙන් පස්සේ මේක සයිඩ් එකේ උපකරණ ටිකක් තියෙනවා. ඒ ටිකෙන් පස්සේ අපි එනවා පැහැදිලිවම. අපිට වැදගත්ම භෞතික රාශිය දැන් ළඟම භෞතික රාශිය දුර. දුර කියන භෞතික රාශිය දන්නේ නැතුව ඇල්පෙනිත්තක්වත් හදන්න බෑ. පැහැදිලිද? දුර කියන්නේ නිශ්චිත ස්ථාන දෙකක් අතර පරතරය. නිශ්චිත ස්ථාන දෙකක් අතර පරතරය දුර. දන්න ස්ථාන දෙකක් අතර පරතරය දුර. මගේ උස යනු යටිපතුලේ සිට හිස් මුදුන දක්වා දන්න තැන් දෙකක්. මේ ඩෙස් එකේ දිග කියන්නේ ඒ කෙළවර ඉඳන් මේ කෙළවර නිශ්චිත තැන් දෙකක්. ඩෙස් එකේ දිග කියන්නේ මැද ඉඳන් කෙළවර නෙවෙයිනේ. පැහැදිලිද? විස්කම්බය කියලා කියන්නේ කේන්ද්‍රය හරහා යන පරිධිය තැන් දෙකක් අතර දුර. අරේ කියන්නේ කේන්ද්‍රයේ පරිධිය ලක්ෂය අතර දුර. පැහැදිලිද? හරි. එහෙනම් මේ හැම තැනකටම පළල ඝනකම දුර ආදී සියල්ලම ඒවා විදියට කියන්න පුළුවන්. හැබැයි දුර කියන්නේ නිශ්චිත තැන් දෙකක් අතර පරතරය. හැබැයි මේ නිශ්චිත තැන් දෙක ගන්න තැන අනුව දුරම එකිනෙකට වෙනස් පද වලින් කියත හැකියි. දුරක් කියත හැකි සමහර තැනකදී දිගක් විදියට. නිශ්චිත තැන් දෙකක් අතර පරතරය තමයි. පළල විදියට, ඝනකම විදියට, විස්කම්බේ විදියට, අරේ විදියට. පැහැදිලිද? හරි. ඔය කියපු ඕනාම ඝනකමක් දිග පල්ලා කොස ගැඹුරක්
විස්කම්බයක් අරයක් ඕන නම් වලින් කියන්න පුළුවන්. හැබැයි හැම නමකින්ම කියවෙන්නේ දුරම තමයි. නිශ්චිත තැන් දෙකක් අතර පරතරයම තමයි. යෙදෙන තැන අනුව ඩෙස් එකකදී කියනවා දිග පළල උස. යෙදෙන තැන අනුව කියනවා දිග පළල ඝනකම. යෙදෙන තැන අනුව කියනවා විස්කම්බේ. යෙදෙන තැන අනුව කියනවා අරය. ඒවා යෙදෙන තැන් අනුව හැබැයි ඔය හැම කෙනෙක්ම කියන්නේ නිශ්චිත තැන් දෙකක් අතර දුර තමයි. දුරමනින්ටත් එහෙනම් මිනුම් උපකරණ ඕනේ. දුරමනින්නත් එහෙනම් ඒකක තියෙන්නත් ඕනේ. එහෙනම් දුරමනින්න මිනුම් උපකරණ ගන්නකොටත් කොච්චර දුරක්ද මනින්න තියෙන්නේ? කොච්චර මිනුම් පරාසයක්ද දුර විදියට මයින්ඩ් තියෙන්නේ? කොතන නැද දුර මයින්ඩ් තියෙන්නේ? රේඛීය දුරක්ද කවාකාර වක්‍ර දුරක්ද? මොන ඒකක වර්ගයෙන්ද අපිට ඕනි වෙන්නේ? මොන ක්‍රමාංකයෙන්ද අපිට තියෙන්න ඕනේ? කොච්චර නිවැරදි වෙන්න ඕනිද දුර? ආන් ඒ උපකරණ ටික තෝරපු විදිහෙම දුරමයින් උපකරණ තෝරලමනින්න ඕන. පැහැදිලිද? උපකරණ ටිකට එන්න කලින් එහෙනම් කතා කරනවා දැනගන්න ඕනි දුර කියන්නේ භෞතික රාශියක්. ඉංජිනේරින් කරන්න ඕනි. ඇල්පෙනිතක් හැදුවත් දුර ඕනි. ඇල්පෙන්තේ විස්කම්බය, සිදුරේ විස්කම්බය, දිග හරි ඒ ඔක්කොම කියන්නේ දුර. පැහැදිලි? දුරමනින්නත් ඒකක තියෙනවා. දුරමනින්නත් මිනුම් උපකරණ තියෙනවා. එහෙනම් දුර කියන්නේ ළඟම භෞතික රාශිය හින්දා දුරමයින ඒකක ටික අපි ඉස්සරහ දාගෙන ඉන්න ඕනි මිනුම් උපකරණ ටිකට යන්න කලින්. එහෙනම් මේ පාඩමේ අවසානයේ වෙන්නේ රූල දුනු කලපාසය පැහැදිලිද? හරි මුළු මට්ටම වර්නියර් කැලිපරය මයික්‍රෝමීටරය කියන ටේප් එක කියන මිනුම් උපකරණ හෙවත් දුරමයින මිනුම් උපකරණ වලින් මයින්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. එතකොට වැදගත් වෙන දේවල් ටික තමයි අපි එතෙන්දී කතා කරන්නේ. වර්නියර් කැලිපරෙන් මයික්‍රෝමීටරෙන් මොකද්ද මේකේ කොහොමද එක මයින්නේ කියන එක වැදගත්. පැහැදිලි? 2015 අවසන් ස්ට්‍රක්චර් පේපර් එකේ 4 වෙනි පේපර් එකේ අවසන් ප්‍රශ්නෙට අහනවා අපෙන් ජාත්‍යන්තර සම්මත ඒකකම කම්මැලිකමත් යන එක ප්‍රශ්නයක් අහනවා. මම ඒ දවස්වල තාම මේ ස්ක්‍රීන් එකට ස්ටුඩියෝ එකේ ස්ක්‍රීන් එකට මේ මගේ ෆෝල්ඩර් එකේ පිටින් මම දාගෙන නැහැ. මම ඩක් ගාලා ගන්න තියෙන එකයි නබෝ දිනකදී වෙයි. හරි ඒ කියන්නේ පටස් ගාලා මට මේනකොට පේපර් එක පටස් ගාලා ගන්න තියෙන ඕනේ මෙතෙන්ට. හරි පෙන්නන්න ඒක ඇත්තටම නැත්නම් මං කියලා හරියන්නේ නැහැ නේ. ඒතකොට මේ කතා කරන ඒවා අහනවයි කියන එකට හේතුව. ජාත්‍යන්තර සම්මත ඒකකවල විශේෂත්වය මොකක්ද කියලා අහනවා. වාසිය මොකක්ද අහනවා. බ්‍රිතාන්‍ය සම්මත ඒකකවලින් මයිනවට වඩා ජාත්‍යන්තර සම්මත ඒකකවල විශේෂත්වය අහනවා. හරිද? අපෙන් නැත්නම් වාසිය අහනවා 2015 පේපර් එකේ ප්‍රශ්නයක් විදිහට. මොකක්ද කියලා කියන්නේ? බ්‍රිතාන්‍ය සම්මත ඒකක වලට වඩා ජාත්‍යන්තර සම්මත ඒකක වලින් මිනුම් ගන්නකොට ඇති වෙන වාසිය නැත්නම් තියෙන වාසිය. ඒ වගේ තියෙන විශේෂත්වය කියලා කිව්වත් ජාත්‍යන්තර සම්මත ඒකක දැන් මම මේ කියන්න යන එකෙත් පැහැදිලිව ඒක තියෙනවා. පැහැදිලිවම නිශ්චිතභාවයක් තියෙනවා ඒකක අතර. ඊට පස්සේ ඒකක අතර පැහැදිලිව සහසම්බන්ධය හරි සරලයි. පැහැදිලි? ඒ වගේම ඒකකවල අර විශාලත්වයන් එකිනෙකට වෙනස් ලොකු පරාසයක විහිදෙනවා. අන්න ලියන්න තිබ්බ උත්තර. තේරුණාද? හරි. ඒ කියන්නේ 10 ගුණාකාර වගේව තමයි සාමාන්‍යයෙන් ඔය ජාත්‍යන්තර සම්මත ඒකකවල තියෙන්නේ. ඊට පස්සේ භාෂාමය ප්‍රශ්නයක් නැතුව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මොකද ජාත්‍යන්තර සම්මත ඒකකවල තියෙනවා සම්මත සංකේතයක්. ඒක මොන භාෂාවෙන්වත් ඒ සම්මත සංකේත තමයි යූස් කරන්නේ. අපිට කිලෝග්‍රෑම් කියලා සිංහලෙන් ලියලා යවන්න බෑ සම්මත එකකක් විදියට. kg ලියන්නම ඕන. පැහැදිලිද? ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න ඒකක අතර සහසම්බන්ධතාවය පහසුයි, නිවැරදි 10 ගුණාකාර වගේ තියෙන්නේ. භාෂාමය ප්‍රශ්නයක් නැතුව එකක ඉදිරිපත් කරන්න පුළුවන්. එකිනෙකට විශාලත්වයෙන් වෙනස් පරාසයන් ගොඩක ඒකක තියෙනවා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය සම්මත ඒකක වලට වඩා පැහැදිලිද? හරි. ඒක අතර සහසම්බන්ධතාවය බොහොම නිවැරදි. ඔන්න ඔය කියන හේතුන් ටික වැදගත්. ජාත්‍යන්තර සම්මත ඒකක බ්‍රිතාන්‍ය සම්මත ඒකක වඩා වැදගත් වෙන්නේ කියනකොට. පැහැදිලිද? පැහැදිලි ඇති. right. අපි ඔහොමම යනවා. දුර කියන්නේ එහෙනම් නිශ්චිත තැන් දෙකක් අතර පරතරය නම් අපි යනවා දුර මනින්න පාවිච්චි කරන ඒකක වර්ග දෙක හඳුනා ගන්න. මම හිතන්නේ ස්ලයිඩ් එකේ තිබ්බොත් ලේසි මට නේද? බලමු අපි. හරි.
right මේ අපේ විවිධ වූ ඒකක ටික තාම අපිට මේක ලෝඩින් වෙලා ගිහිල්ලා නැහැ. හරි. මේ තියෙන රූල හරි අපි මේ ඔක්කොම ටික කතා කරනවා. මේ තියෙන වක්‍ර මිනුම් එකක් ගන්න කෝණමානය කියන එක ස්කේල් එක වක්‍රයි. මේකේ ස්කේල් එක වක්‍රයි. මේ තියෙන සලදංකර මීටරයක් වෝල්ට් මීටරේ විදිහට කතා කරනවා අපි මේක. මේක ඩිජිටල් වර්ණී කෙලපරක් අගේ සංඛ්‍යාත්මක අපිට දෙනවා කියවන්න ලේසි කිව්වා අපි මේවා පාවිච්චි කරන්න එකට කිව්වා. මේ තියෙන්නේ ඇමීටරයක් මේක ඩිජිටල් ඇමීටරයක් අපිට කෙලින්ම අගේ මේක කියවන්න පුළුවන්. මෙතන ස්පීඩෝමීටර් එකක් හරි. හරි වාහනයක තියෙන ස්පීඩෝමීටර් එකක් හරි කිලෝග්‍රෑම් මේ කිලෝමීටර් ගන්න හෝ පැයට කිලෝමීටර් ගන්න හෝ කියනවා මෙතන ඩිජිටල් මයික්‍රෝමීටර් එකක්. හරිද? අපි පාවිච්චි කරන හරි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සෙන්සර් එකක් මං කිව්වේ. सेंसर ඕන වෙනවා අපිට කියලා සමහර මිනුම් උපකරණ වලට මේ තියෙන ඔසිලොස්කෝප් එකක් මේ ඔක්කොම අපි යූස් කරනවා. මේ ඉලෙක්ට්‍රොනික පාඩමේ ප්‍රැක්ටිකල් එකත් අපි යූස් කරනවා. මේකෙන් පාවිච්චි කරන තරංගයක හැඩය විද්‍යුත් තරංගයක හැඩය විද්‍යුත් තරංගයක සංඛ්‍යාතය විද්‍යුත් තරංගයක වෝල්ටේජතාවය වගේ මිනුම් තමයි මෙයාගෙන් ගන්න අපි. ඒතකොට ඒවත් ඩිජිටල් මිනුම් උපකරණ. ඒ සමතක තියාගන්න. හරි මෙන්න මේවා මේ පොදුවේ මම කතා කරන මිනුම් උපකරණ ටික. ඊළඟට මගේ ඊළඟ ස්ලයිඩ් එක තමයි දුරමැනීමට අදාළව මේ උපාංග පිළිබඳව කතා කරන එක. එහෙනම් දුරමනින්ට අදාළව අපි පොඩ්ඩක් බලමු අද දවසේ ඇතුළත දුරමනින්ට අදාළව මූලිකවම අඩුම ගානේ ඒකක ටිකවත් බලමු අපි කොහොමද එන්නේ කියන. දුරමනින්ට අදාළ ඒකක එන්නේ කොහොමද කියලා. අපි ඒකක ටික ටික ඊළඟ ස්ලයිඩ් එක මම හිතන්නේ ඇවිල්ලා නැහැ. අපි ලියන්න උත්සාහ කරමු දුරමනින්ට අදාළ ඒකක ටික. මම අර ස්ලයිඩ් එකට ගියා නම් ලේසි නේද? පොඩ්ඩක් කොහොම ඉන්න. හරි ඒ ස්ලයිඩ් එකේ අපිට ලියන්න පුළුවන් ගොඩක් දේවල් ටික. රයිට් මෙන්න මෙතනදී අපි ලියමු. මේ ලියන්නේ පැහැදිලිවම ව්‍යුත්පන්න භෞතික රාශි නෙවෙයි දුරමනින්ට අදාළ ඒකක. එහෙනම් අපිට තියෙනවා SI ඒකක කියලා જાතියක් ස්ටෑන්ඩඩ් ඔෆ් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සම්මත ඒකක. මේකතර එක් ප්‍රධාන ජාත්‍යන්තර සම්මත ඒකකයක් තියෙනවා. මීටර්නේ දුරමනින්ට අදාළව. හැබැයි ඒක අර වෙනත් ඒකක සහ ඒකක අතර සම්බන්ධතාවයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. අපි අහනවා එහෙම. ඒ කියන්නේ විද්‍යාව අපින් මේ ඔටෝමොබයිල් පාඩම් වල ප්‍රොඩක්ෂන් පාඩම් වල මේක මේකකෙන් දෙන්න. ඒක පරිවර්තන තියෙනවා. සමහර ගණන් දෙන්නේ මයික්‍රෝ ඇම්පියර් වලින්. ඒතන අපි කන්වර්ට් කරලා හදන්න ඕනේ මිලි ඇම්පියර් වලට. ඒතන අපි මයික්‍රෝ මිලි කියන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ පැත්තට නම් ඉන්නත් ඕනේ අපි. පැහැදිලි රයිට්. එහෙනම් අපිට SI ඒකක විදිහට යනවා අපි පැහැදිලිව මතක තියාගන්න. ජාත්‍යන්තර සම්මත එකක මේ දුරමනින්ට අදාළව මේ මතක තියාගන්න. මේ කතා කරන්නේ දුරමැනීමේ ඒකක. මේ ව්‍යුත්පන්න භෞතික රාශි නෙවෙයි. දුරමැනීමේ ඒකක මේ මනින්නේ. මේ කතා කරන්නේ. එහෙනම් එකක් ජාත්‍යන්තර සම්මත ඒකක ස්ටෑන්ඩඩ් ඔෆ් ඉන්ටර්නැෂනල් අයින්ත් එක බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් ඒවා බ්‍රිටිෂ් ස්ටෑන්ඩ් විඩ්වර්ත් කියලා කියනවා. ඒක තවත් ඒකක වර්ගයක්. දුරමනින්ට අපි යූස් කරන සරලම ඒකකය මීටර් කියන එක තමයි මිලිමීටර් කියන එක තමයි ජාත්‍යන්තර සම්මත එක අපි දන්නේ ඒක. අපි දන්නේ ඒක. පැහැදිලි? එහෙනම් හැබැයි අපි මිලිමීටර 10ක් අපි සාමාන්‍යයෙන් කියනවා. එහෙනම් හොඳ සම්බන්ධතාවයක් කිව්වේ එකක් සෙන්ටිමීටර වලට. සෙන්ටිමීටර වලින් 100ක් සමානයි එකක් මීටර වලට. පැහැදිලි? මීටර වලින් 1000ක් සමානයි එකක් කිලෝමීටර වලට. තේනොත් ඔය අපි ජාත්‍යන්තර සම්මත ඒකකවල අර 10 ගුණාකාර විදිහට යන විදිය. පැහැදිලි? මිලිමීටර 10ක් සමානයි සෙන්ටිමීටර එකක්. සෙන්ටිමීටර 100ක් සමානයි මීටර එකක්. මීටර 1000ක් සමානයි කිලෝමීටර එකක්. හැබැයි මීටරෙන් මිලිමීටරෙන් 100න් පංගුවකට කියනවා මිලිමීටරෙන් 100න් පංගුවට කියනවා එකක් 100 කියලා. 100 එකක් මිලිමීටරෙන් 100න් පංගු යූස් කරනවා. මිලිමීටරෙන් 1000න් පංගුවකට කියනවා එකක් මයික්‍රොන්ස් කියලා. පැහැදිලි? යූස් කරනවා. අපි ඉංජිනේරින් වල 11 වසර යනකම් හිටියේ මෙතන වුණාට දැන් එතනින් එහාට අපිට යන්න වෙනවා. එන්ජිම කියන්නේ අපේ ඉංජිනේරින් ෆීල්ඩ් එකක්. ඉංජිනේරින් වර්ක් එකක්. ඉංජිනේරින් ප්‍රොඩක්ෂන් එකක්. එන්ජිමේ ගෙවීම් බලන්න වෙන්නේ මිලිමීටර වලින් නෙවෙයි. මිලිමීටර් ගෙවෙනකම් එන්ජිමක ඉන්න බෑ. එන්ජිම උපාංග මිලියක් ගෙවෙනකම් ඉන්න බෑ. ඊට වඩා නිවැරදිව මිලියන් 100න් මංගු 10ක් 15ක් ගෙවෙනකොට ඒක කොච්චරද කියලා අපි හොයාගන්න ඕන. අවශ්‍යතාවයත් එක කියනවා. ඉතින් යන්න ඕනේ ඇයි කියන එක.
පැහැදිලි ප්‍රොඩක්ෂන් වලදී අපි හිතියට මිලිමීටර වල දැන් මේ තාක්කල් මෙතනින් එහාට එන්ජිනියරින් වල පටටට ගල් කන්වර්ට් කරන්න පුළුවන් ඉන්නත් ඕනේ. පැහැදිලිද? හරි රයිට්. so අපි සෙන්ටිමීටර මිලිමීටර වලට කන්වර්ට් කරන්න අපිට පුළුවන් මේක ටික දාන්න ඕනේ. හැබැයි වර්ග මිලිමීටර වර්ග සෙන්ටිමීටර කරනකොට එහෙම එකකුත් තියෙනවා. ඝන මීටර ඝන සෙන්ටිමීටර කරනකොට ඝන මීටර ඝන මිලිමීටර කරනකොට හරි මම පොඩි දෙයක් එතනත් කියාගෙන යන්නද මම කිව්වනේ කාලේ ප්‍රශ්නයක් නෑ. කාලය කියන්නේ කළමනාකරණය කළ යුතු දෙයක් විතරනේ. හරි කාලය කියන්නේ ඒ වගේම අපිට ඕන තරම් ගත හැකි දෙයක්. තේරෙනවද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අපේ වයසේදී කාලය අපිට වෙලා නැහැ කියන පට්ටපල් බොරුවක්. පැහැදිලි වෙලා නැති හින්දා මේක කරගන්න බෑ කියන බොරුවක්. අපි නිකන් ඉන්න වෙලාව හරි වැඩි. ඒකයි මේ වෙලා තියෙන්නේ. හරි ඒ නිසා වෙලාව අපි ගමු. 2 බයි නම් 3 බයි නම් 4 හරි ඉදිරියේදී බලමු. හැබැයි හරියට මේක උගන්න ගන්න ඕනේ. ඒ එන විදිහ හරි දැනගන්න ඕනේ. මේව නැත්තම් මටම ප්‍රශ්න වෙනවා ඉස්සරහට. මිලිමීටර එකක් 10ක් සෙන්ටිමීටර එකයි. පැහැදිලිද? එහෙනම් මේ වර්ග සෙන්ටිමීටර එකක් මොකද වෙන්නේ? වර්ග මිලිමීටර නම් කීයද? එහෙනම් මේක වර්ග වෙනකොට මේකත් වර්ග වෙන්න ඕනේ. වර්ග මිලිමීටර නම් 1000. පිළිගන්නවද? 100ක්. හරි 10 වර්ග වෙන්න එපා. 10 වර්ග වෙන්න එපා ගණන් එක මට ලියවනේ. 10 වර්ග වෙනකොට පැහැදිලිව එනනම් 100ක්. තේරෙනවද ඔයගොල්ලන්ට? මිලිමීටර 10ක් තමයි සෙන්ටිමීටර එක. හැබැයි වර්ග සෙන්ටිමීටර එකක් වර්ග මිලිමීටර 10 නෙමෙයි වර්ග මිලිමීටර 100ක්. පැහැදිලිද? right. දැන් මම කියනවා ඝන සෙන්ටිමීටර එකක්. පැහැදිලිද? එහෙනම් 1000ක් ඝන මීටර. පැහැදිලි 1000ක් ඝන මීටර. ඝන මිලිමීටර පරිවර්තන කරන්ට වෙනවා. සෙන්ටිමීටරයක් කියන්නේ මිලිමීටර 10ක්. ඒක හරි. වර්ග සෙන්ටිමීටරයක් කියන්නේ වර්ග මිලිමීටර නම් 100ක්. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ ඝන මිලිමීටර නම් 1000ක්. පැහැදිලිද? හරි. ඒ වගේම අනිත් පැත්තට ගිහිල්ලා කතා කරොත් පැහැදිලි ඝන පැත්තෙන් කතා කරොත් හරි මේක හරි. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම මිලිමීටර මීටර අතර සම්බන්ධතාවය. හරි. මිලිමීටර මීටර අතර සම්බන්ධතාවය. හරි. එතකොට සෙන්ටිමීටර 100ක් තමයි මීටර එක. හරි. එහෙනම් මිලිමීටර 1000ක් තමයි මීටර එක. හරි මීටර එක වෙන්නේ. එහෙම නැත්නම් මිලිමීටර සහ මීටර සහ සෙන්ටිමීටර අතර යමුකෝ. මේ එකක පොයින්ට් පාඩම මතක තියාගන්න සිලබස් එකේ තියෙන ඒවා පරිවර්තන කරන්න ඕනි අපි. සෙන්ටිමීටර 100ක් මීටර එකයි. වර්ග වෙනකොට මෙහා වර්ග වෙනවා වර්ග මීටර එකක්. මේ පැත්තත් වර්ග වෙන්න ඕනේ. ඒකකයේ වර්ග වුණා වර්ග සෙන්ටිමීටර 100 කියලා කියන්නේ 10/4ක්. ඒකත් වර්ග වෙනකොට 10000ක් වෙන්න ඕනේ. එහෙනම් ඝන මීටර ඝන සෙන්ටිමීටර නම් කීයද? ඝන මීටර වෙන්න මේක 3 පාරක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් 10/6ක් ඝන සෙන්ටිමීටර නම්. පැහැදිලිද? සමහර අය 100 මීටර එකක් සෙන්ටිමීටර 100යි. හැබැයි ඝන මීටර එකක් ඝන සෙන්ටිමීටර 100ක් නෙවෙයි 10/6ක්. ඝන මීටර. වර්ග මීටර එකක් වර්ග සෙන්ටිමීටර 100ක් නෙවෙයි 10/4ක්. පැහැදිලි? ඒක තේරුම් ගන්න පැහැදිලිවම මෙන්න මෙහෙම එකක් තියෙනවා කියන්නේ. පැහැදිලි? right. එහෙනම් ඔය තියෙන එකක පරිවර්තනේ මම ඊට පස්සේ මෙහෙම බ්‍රිතාන්‍ය සම්මතයක ගොල්ලෝ ගිහිල්ලා වැඩේ නතර කරනවා. right. බ්‍රිතාන්‍ය සම්මතයක ගත්තොත් එහෙම අපි පැහැදිලිව මෙහෙම යන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් අපි කියන්නේ අඟල් එක තමයි පොඩි මේක කියලා. මේක දන්නේ සමහර අය ඈ. මොකද්ද? අඟල් වල සංකේත මොකද්ද පුතේ? බලන්න පද්දරු අඟල් වල සංකේත ඈ අඟලේ සංකේත මොකක්ද? මෙහෙම ලියලා අඟල් කියලා ලියන්නේ සංකේතයේ ඉරි කෑලි දෙකක්. සමහරට දන්නේ නැති. හරි අඟල් වලින් 12ක්. අයි අපිට තාම සිවිල් වලට එහෙම ඕනේ. අඩි 1යි. අඩි වලින් 3ක්. යාර 1යි. පැහැදිලි? අඟලෙන් 10න් පංගුවක්. sorry 8න් පංගුවක්. අපි ඒක නම් විවාහාරේ පාවිච්චි කරන එකක්. හරි සාමාන්‍යයෙන් අඟල ළමයි බෙදන්නේ එහෙම 8 පංගු වලට. රූල් එකෙන් බලන්නකො අඟල කියන එක බෙදලා තියෙන්නේ 8 පංගු 16 පංගු 32 පංගු 64 පංගු එහෙම 8 ගුණාකාර වලට බෙදලා තියෙන්නේ.
පැහැදිලිද? හරි. එහෙම ගත්තොත් අඟලෙන් 8න් එකක් සාමාන්‍යයෙන් අපි කියනවා ඕන තරම් පාවිච්චි කරන කම්බි එහෙම කියනකොට නූල් එකක් කියලා. නූලේ කම්බිය, නූලේ කට්ටක්, නූල් දෙකේ කට්ටක් කියලා කියනවා මේ අඟල් වලින් කියන එකක. පැහැදිලිද? ඒ වගේම මම මෙතනින් ලියනවා අඟලෙන් 1000න් පංගුවක්. අඟලෙන් 1000න් පංගුවක් කියනවා එකක් 1000 එකක් කියලා. පැල් අපිට ඕනි වෙනවා. අපි හිතුවාට අඟල් තමයි පොඩි මේක කියලා. දැන් අපේ මට්ටමේදී ඊට වඩා පොඩි වට යනවා. මෙන්න මේ ලෝකේ පාවිච්චි කරන දුරමනින්ට අදාළව ප්‍රධාන සම්මත ඒකක දෙකේ වර්ග දෙකේ ඒකක ටික. එතකොට පේනවනේ අපබ්‍රංශය කියලා සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය ඒමන නිශ්චයයි. හරි සහ සම්බන්ධයි. පැහැදිලි. අගෙන් ඉතා හොඳ වෙනස් වීම එක්ක තියෙනවා. මිලිමීටර් සෙන්ටිමීටර ලස්සනට වෙනස් වෙලා තියෙනවා ඒක. අඩි අඟල් වගේ නෙවෙයි. පැහැදිලි. දැන් තියෙන ගැටලුව මෙන්න මේ කලා දෙන්න අතර සම්බන්ධතාවය මොකක්ද? එහෙනම් ජාත්‍යන්තර කට්ටිය පස් දෙන එකක හැදුවේ බ්‍රිතාන්‍ය කට්ටිය ඉස කලින් එකක හැදුවේ දැන් මේ දෙගොල්ලන්ට දැන් මේ දෙගොල්ලම එකතුලා ලෝකේ අරගෙන යනකොට දැන් එංගලන්තය ඇමරිකාව ප්‍රශ්නයක් නැහැනේ මරයි යනකොට ප්‍රශ්නයක් එන්නේදී ඕගොල්ලෝ අඟල් වලින් මයින්නවා අපි මිලිමීටර වලින් මයින්නවා එක එක වගේ මයින්නවා දැන් මේ දෙක අතරත් පොඩි සම්බන්ධයක් ගොඩනගමු මොකද්ද කරන්න ඇත්තේ කට්ටියක් ඔරිජිනල් අඟල කරේ තියන් ඉන්නේ නැති කට්ටියක් ඔරිජිනල් මිලිමීටරේ කරේ තියන් ඉන්නේ නැති අය ඒගොල්ලෝ කියපුවානේ මේකට මිලිය කියමු මේකට අඟල කියමු කියපුවා අයිතනින් යන අපිට වෙනස් කරන්න බෑ සම්මත කරගත්තේවා එහෙනම් මේ දෙක ගෙනල්ලා බලනකොට අපේ කරුමිට මම අපේ කරුමිට කියන්නේ පැහැදිලිද මිලිමීටර් වලින් නම් 25.4ක් තමයි ළමයි හරිද අඟල් එක වුනේ ඒකයි අපේ කරුමිට කිව්වේ. පැහැදිලි වෙලා තියෙන්නේ. අංගල 25ට සමානයි කියලා ගත්තා නම් අවුලක් නැහැ. එහෙම තමයි අපි හිතාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ මෙච්චර කාලයක්. පැහැදිලි. හැබැයි එහෙම නෙවෙයි කියලා තීරේ. මේ ගෲප් එකකට දාලා අඩියට අංගල් කීයද? 12යි. මම දන්නවා දින්න අයට බෑ සමහර අයට. හරි අඩි භාගයට අංගල් 6යි. පැහැදිලිද? අඩියට සෙන්ටිමීටර් අඩියට අඟල් 12යි. අඩියට සෙන්ටිමීටර් 30යි රූලේ මාක් කරලා තියෙන්නේ. අඩි භාගයට සෙන්ටිමීටර් ගන්න අඩි භාගය රූලක්. ළඟ තියෙනවා. ළඟ තියෙනවා ගන්න. අඩියේ හරිය අඩි භාගය රූලක් තියෙනවා ළඟ තියෙනවා. මොකක් හරි රූලක් තියෙනවා ළඟ ගන්න. අඩියේ හරිය අඩි භාගය රූලක් තියෙනවා ළඟ ගන්න දැන් මේ වෙලාවේ. රයිට්. බලන්න මිලිමීටර් පැත්තේ සෙන්ටිමීටර් පැත්තේ 15ක් ඇති. සෙන්ටිමීටර් පැත්තේ 15ක් දක්වා බෙදලා තියෙනවද? සෙන්ටිමීටර් පැත්ත 15ක් තියෙනවද? පැහැදිලිද? සෙන්ටිමීටර් පැත්තේ 1 2 3 4 කියලා ගහලා 15ක් ඇති. 15ක් දක්වා මාක් කරපු පැත්තක් ඇති. තියෙනවා. රයිට්. අඟල් පැත්තේදී 6ක් මාක් කරපු පැත්තක්. තියෙනවා. ඔව්. ඒ දෙකේ පරතරය බලන්න සමානද කියලා. අඟල් 6 දුරයි සෙන්ටිමීටර් 15 දුරයි සමානද බලන්න. අඟලක් සෙන්ටිමීටර් 2.5යි කියලා අරගෙන අපි සැලකුවාට අඟල් 6ක් සෙන්ටිමීටර් 15ක් නෙවෙයි වෙනස්. අඟල් 6ේ පළලයි සෙන්ටිමීටර් 15 පළලයි වෙනස්. අඟල් 12ේ පළලයි සෙන්ටිමීටර් 30ේ පළලයි නැත්නම් මිලිමීටර් 300 පළලයි වෙනස්. අපි අඟලක් මිලිමීටර් 25යි සෙන්ටිමීටර් 2.5යි කියලා හිතාගෙන හිටියට අඩි රූලේ තියෙන්නේ අඟල් 12ක් වුණාට අඩියට අඟල් 12යි. ඒක විතාන සම්මත එකක හරි. හැබැයි අඩියට සෙන්ටිමීටර් 30 නෙවෙයි මිලිමීටර් 300 නෙවෙයි. හේතුව අඟලක් මිලිමීටර් 25 නෙවෙයි 25.4යි. හොඳට බලන්න. රූලේ අඟල් 6 සීමාවයි. හරිද? රූලේ අඟල් 6 සීමාවයි. හරිද? සෙන්ටිමීටර් 15 සීමාවයි දුරවල් දෙකක්. right පැහැදිලි right අද දවසේ ප්‍රධාන වශයෙන් ඉංජිනේරින් කියන්නේ මොකක්ද අවශ්‍යතාව කියන්නේ මොකක්ද උවමනාම කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඇයි භෞතික රාශියක් කියලා කතා කරා. නිෂ්පාදන පිරිවිතර කියන්නේ මොනවද කියලා කතා කරා. ඒකේ වර්ග දෙකක් තියෙනවා කියලා කතා කරා. ඒකේ මනින්ට පුළුවන් නිෂ්පාදන පිරිවිතර වලට මූලික භෞතික රාශි කියලා කිව්වා කියලා කතා කරා.
ඒක එකිනෙකට වෙනස් ශේෂ්ත්‍ර 7ක තියෙන වෙනත් භෞතික රාශි 7ක් තියෙනවා කියලා කතා කරා. අපි ඒකට කිව්වා පැහැදිලිවම මූලික භෞතික රාශි 7ක් කියලා. ඒ වගේම හැදෙන වෙනත් භෞතික රාශි තියෙනවා කියලා කිව්වා. අපි ඒකට කිව්වා ව්‍යුත්පන්න භෞතික රාශි කියලා. ඊට පස්සේ මේ භෞතික රාශි වලට අගයක් දෙන්න නම් අපිට මිනුමක් ගන්න ඕනි කියලා කිව්වා. සංඛ්‍යාත්මක අගයක් නැත්නම් විශාලත්වය පිළිබඳ අගයක් දෙන්න නම්. ඒ අගයක් දෙනකොට මිනුමක් ඉදිරිපත් කරනකොට පැහැදිලිවම ඒක කියලා જાතියක් ඕනි කිව්වා සම්මත මිනුම් දඬු විදියට. සම්මත කරන් තියෙනවා. එහෙම එකක වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ දුර කියන්නේ නිශ්චිත තැන් දෙකක් අතර පරතරය කිව්වා. ඒ දුර මනින්ටත් ඒකක වෙනම තියෙනවා කියලා කිව්වා. දුර මනින්ටත් මිනුම් උපකරණ වෙනම තියෙනවා කියලා කිව්වා. පොදු මේ මිනුම් උපකරණ මනින්ට අදාළ මිනුම් උපකරණ තෝරනකොට සැලකිය යුතු තත්ත්වයකට කිව්වා. මොනවද බලන්න ඕනේ කියලා කිව්වා. පැහැදිලි? හරි. රයිට්. එතකොට එහෙනම් මතක තියාගන්න ඔන්න අද දවසේ කොටස් ටික අපි ඉවරයි. හරි. පොඩි වෙලාවක් හරි පොඩි වෙලාවක් කියයි ලබන සතියේක වෙලාවේ. හරි. ලබන සතිය chat මොනවා හරි තියෙනවද කියලා බලන්න. ලබන සතිය ටයිම් එකේ පොඩි වෙලාවක් කියයි අපිට ඒකක මිනුම් පාඩම කතා කරගන්න. අපිට ඊට පස්සේ ප්‍රධාන ඉංජිනේරින් පාඩමක් ප්‍රධාන තාක්ෂණ වේදේ පාඩමක් ඔටෝමොබයිල් පටන් ගන්නවා. ඉන්ටරෙස්ටිං වාහන ගැන කතා කරන්නේ. රැඳිලා ඉන්න අපිත් එක්ක. මේකේ වීඩියෝ එකත් හෙට දවසේ ඔයගොල්ලන්ට Zoom වලින් බලන්න පුළුවන් වෙයි. ඒකේ link එක හරහා දවසක් දෙකක් යනකොට මේක YouTube එක හරහා බලන්න පුළුවන් වෙයි. පැහැදිලි? කමෙන්ට්ස් දෙන්න පන්ති ගැන යාළුවන්ට විස්තර කියන්න. විශේෂයෙන් ET වලට අපේ පන්ති වලට එන්න බැරි දුර පළාත් වල ඉන්න කට්ටියට link එක යවන්න ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ කරවන්න. වැඩේ පටන් ගත්තොත් මග නතර කරන්නේ නැත. ඒක මගේ විදිහක්. ළමයි එකද දෙකද අදාළ නැත. හිස් අවකාශයට මේක රෙකෝඩ් කරලා හෝ YouTube එකට හෝ මේක දානවා. හරි ඒ නිසා live වැඩක් ගන්න try එකක් දෙන්න. right? okay bye good night. ටියුට්ස් ලැබෙන විදිහ ඔයගොල්ලන්ට ටියුට්ස් වල මොනවද කරන්න කියන ඒවා පිළිබඳව ඩිස්කස් කරගෙන යනවා මගේ ක්‍රෝ එකත් එක්ක. පැහැදිලි? ඒවා ඉදිරියේදී සක්සස් වෙයි. තාම දවස් දෙකයි ක්ලාස් කතා කරේ. පැහැදිලි? දැනට සහභාගී වෙන්න වීඩියෝ එක බලන්න නැවත ආවර්ජනය කරන්න මතක තියාගන්න හෙට හවස මේ වෙලාව වෙන්න කලින් එක් වතාවක් අනුමාත්‍රිකා ටික හිස් අවකාශයට උගන්වන්න මක් නිසාද ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය ඉගෙනීම නිසා. okay bye good night.